පන්තිය මැදදී අපි පන්තිය කරගෙන යන්. ඒතකොට පන්තිය මැදදී මයික් එක ඔන් කරලා ඕනම කෙනෙක් කතා කරන්න ගැටලුවක් තියෙනවනේ කියන්න. නැත්නම් ඇහෙන්නේ නැත්නම් ඒකත් කියන්න. ඒතකොට මට දැනගන්න පුළුවන් මේ ඇහෙනවද නැද්ද කියන එකත්. ඒතකොට ඔයාලට ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් ඒ ප්‍රශ්නෙත් අහන්න හොඳේ. එතකොට මේ ගැටලුවක් නැහැ. ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි මේක කරන්නේ. එතකොට ඔයාලා යම් කිසි දෙයක් ගන්න. මේ මල්ලි මොකද්ද හොඳ පාට අද? මනෝජ් මල්ලි. Oh, iya. මොකද්ද හොඳ පාට? Ada hmm, කැමති පාටක් නැද්ද? ayo udah anda pada wala. ඉතින් ඔයාලට හොඳ පාටක් කියන්නකෝ. ඈ Oh, pada tahu. මොන Cuma පාටද? dia ratu nih. Ratu. මේකද? Ya betul. මේක? Oh, ආ රයිට්. හරි. එහෙමනම් අද ලියා ගන්න දැන් පොත්වල තියෙනවා ග්‍රැම එහෙම මේ පොතක් එහෙම තියෙනව නේද ඔයාලා ළඟ? ග්‍රැම එහෙම ලියා ගන්නවද? oh botak nih. ඒවල ලියා ගන්න හොඳේ බලලා ඉවරලා ලියා ගන්න. එතකොට අද පාඩම තමයි අපේ අච්චු පොතේ ඒ කියන්නේ EPS topic අච්චු පොත් දෙකේ 6 වෙනි පාඩම. එතකොට මේකේ 30 30 කොටස් දෙකකටනේ කඩලා තියෙන්නේ. එතකොට මල්ලි ඔයාගේ පොත තියෙනවද? ඔයා පොත් දෙක අරන්ද තියෙන්නේ? Ayo nggak usah tina ya alut deh. අලුත් Alut සිලබස් එකේ පොත syllabus. තියෙනවද? හොඳයි. අනිවාර්යෙන් ඒකත් අරන් තියාගන්න. ඒතකොට ඒක වටිනවනේ. ඒතකොට ඒක මේ වෙලාවේ පෙරලා තියාගන්න ඕන. ඔයාලට හොඳයි. ඒතකොට මේ එතන මොකක් හරි තියෙනවනම් ඒතකොට ඔයාලට මේ ඒකත් එක්ක බලා ගන්න පුළුවන් නේ. ඒකින්ද හැමෝම අච්චු පොත් තියෙනවනම් ඒක මේ අරගෙන තියාගන්න. හරි. එතකොට අද පාඩම තමයි හරු ඉල්ගුවා. ඒ කියන්නේ දිනචර්යාව කියන එක. හරු කියන්නේ දින, ඉල්ගුවා කියන්නේ අර කාලසටහන වගේ. හොඳේ. එතකොට මේ තියෙන ඩේලි රූටින් කියලා. මෙතන තියෙනවා ඩේලි රූටින්. එතකොට හරු ඉල්ගුවා කියන්නේ දිනචර්යාව කියලා මතක තියාගත්තා නම් හරි. හරි. එතකොට අපිට මේකේ අද පොඩි සංවාදයක් තියෙනවා මෙන්න මේ දෙන්නෙක්ගේ. ඒ කියන්නේ මේ සමහරට සජන්නිම් කෙනෙකුයි මේ එයාගේ සේවකයෙක් වෙන්නත් පුළුවන්. හොඳේ වැඩ කරන ආයතනයේ සේවකයෙක් වෙන්නත් පුළුවන්. හරිනේ. එතකොට අද පාඩමේ කියනවා මෙන්න මෙයා ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ පුද්ගලයා මෙයාගෙන් ප්‍රශ්නයක් අහනවා හොඳේ හරි මියොස්සියේ චුල්ගන් හම් නික්කා මියොත් කියන්නේ කීවෙනි පැයට මේ සී කියන්නේ මේ පැය හංගවන්න එතකොට මියොත් කියන්නේ අර කීවෙනි කියන අදහස කීයක් කියන අදහස එතකොට කීයක් කියන අදහස එතකොට CA එතකොට මෙතන කාලයක් හංගවන්න අපි මේ A කියන ග්‍රැම එක දානවා නැත්නම් යම්කිසි ස්ථානයක් හඟවන්නත් අපි මේ A කියන එක අපි යොදනවා. මාලි මේ තැනට ඔයා කරලා තියෙන මල්ලි මේ ගානට මනෝජ් මල්ලි කතා කරන්න බා. Muka daya. මේ ග්‍රැමර් පැත්තේ එහෙම මේවා මේ විදිහට මේ ඔයා මේවා කරලාද තියෙන්නේ? Oh ada ya makan gak anda yang kian di gini. අන්න හරි. එතකොට මෙන්න මෙහෙමයි මල්ලි එක. මේක හැදෙන්නේ මෙහෙමයි හොඳේ. ඔය දැන් මෙහෙම අපිට දාන්න පුළුවන් ඒක මම මේ කියන්නේ හැම වෙලාවෙම ඉන්නකොට ක්ලාස් එකේ මල්ලි ෆිසිකලි ඉන්න හොඳේ. ඔයාලා එන අවධානයෙන් ඉන්න ඔයාලට වැදගත් හොඳයි. ඒක නිසා තමයි කියන්නේ හොඳේ. හැම වෙලෙම අවධානයෙන් ඉන්න. එතකොට ඔයාලට ගොඩක් දේවල් ගන්න පුළුවන් මෙතනින්. අර ෆිසිකලි ඉන්න එකේ වැදගත්කම රෙකෝඩින් එක බලනවට වඩා හොඳේ. Oh, ඒක අර ඔයාලගේ ඔළුවට යන මේක වැඩි. ඒකයි මම කියන්නේ එහෙම ඈ. hmm. හරි. එතකොට දැන් මෙහෙම හිතන්න හේසා ඒ. හරිද? දැන් මෙතන මෙහෙම ගත්තාම බලමුකෝ. සා ඊ මෙන්න මෙහෙම.
එතකොට ඔතනදි ගන්නේ ආයතනයට නැත්තම් ආයතනයේ කියලා ගන්නත් පුළුවන්. එතකොට ආයතනයට නැත්තම් ආයතනයේ. අපි ඉස්සරට ස්ථානයක් වගේ හංගවන්නත් ඔතන අපි ගන්නවා. දැන් මෙතන පැය හංගවලා තියෙන්නේ. හොඳේ. මෙතන හංගවලා තියෙන්නේ පැය. එතකොට මියොස්සියේ කීවෙනි පැයට මියොස්සියේ කීවෙනි පැයට නැත්තම් කීවෙනි පැයේ කියලා හඳුනනවා. ට ගන්න බෑනේ. මෙතන ස්ථානයක් නෙමෙයිනේ. එතකොට කාලයක් හංගවන්න. කාලයක් නම් යේ. එතකොට චුමාරේ කිව්වහම සතියන්තයේ. චුමාරේ සතියන්තයේ. එතකොට හන්දල් තොන් ආනේ කියලා කිව්වොත් එහෙම අපි. ඒතොර මේ මාසය ඇතුලේ වගේ අදහසක්. හොඳ. ආන් ඒ වගේ ඉදෙන තැන අනුව අපිට ඒක මේවා කරන්න. ඒතොර මියොස්සියේ. ඒතොර කීවෙනි පැයට එහෙම නැත්නම් කීවෙනි පැයේ චුල්ගන් හදා. මෙතන මේ ක්‍රියාපදේ තමයි චුල්ගන් හදා. ඒ කියන්නේ වැඩට යනවා. මෙතකොට එම් නික්කා කියන ග්‍රැමර් එක තියෙන්නේ. එම් නික්කා. හරිද? එම් නික්කා කියන ග්‍රැමර් එක තියෙන්නේ. එතකොට කීවෙනි පැයට පිටත් වෙනවාද කියලා වගේ අහනවා අදහසක්. හොඳේ. කීවෙනි පැයට පිටත් වෙනවාද කියලා තමයි මේ අහන්නේ. එතකොට මෙයා කියනවා කොරියානු භාෂාවේ දැන් මේ වෙලාව දන්නවද මල්ලි කියන්න ඔයාලා? වෙලාව කියන්න දන්නවද? තාම නෑ අයියා. හරි. එතකොට වෙලාව දැන් ඔන්න මෙහෙම තියෙනවනේ ඔරලෝසුව. ඔරලෝසුවක් අඳින්න වෙයි වගේ. ඔහොම තියෙනවනේ ඔරලෝසුව මම මේ කියන්නේ හොඳේ. එච්චර හිතන්න එපා ඔන්න ඔරලෝසුව. හරිද? එතකොට දැන් ඔහොම කටු තුනක් තියෙනවනේ. හොඳේ. එතකොට ඔන්න කටු තුන. මේක තප්පර කට්ටි කියලා ඉන්නවා. එතකොට මෙතන 12ට කියනවා ලියා ගන්නකෝ. 12ට කියනවා මම වෙලාව ගැන ඔයාලා මොකද ඔයාලගේ අදහස වෙලාව ගැන අපි එකක් කරමුද? පස්සේ මං කියන PDF එකක් මං හදන්නද වෙලාව ගැන? හොඳයිද ඒක? ඒක හොඳයි අයියා. අන්න එහෙම ඔයාලා අදහස් දාන්නකෝ. අනේ මං කියන්නේ ඔයාලට group එකේ ඉන්න පුළුවන් නම් කවුරු හරි මම කියන්නේ දැන් ඔයාලා group එකේ ඉන්නවා 30ක් ඉන්නවා. හොඳේ. live ඉන්නේ 1යි 2යි. හරිද? ඒක නිසා හංසිත් දාලා තිනවා. ඉතින් ඔයාලා ඇයි යන්නේ ඔයාලගේ අදහස් මං කියන්නේ ඔයාලට ඕනදී මේ විදිහට කරන්න මේ විදිහට කරන්න කියලා කවුරු හරි කමෙන්ට් එකක් දාන්නකෝ මේ group එකේ. මේ විදිහට කරන්න මේ විදිහට කරන්න. ඔයාලා මං ඒකයි කියන්නේ ඔයාලා අනිවාර්යෙන් ඔයාලා කියන්න. එතකොට දැන් මම කරගෙන යනකොට මට ඔයාලා කියන්නේ නැතුනම මං දන්නවද මල්ලි? ඔයාලගේ දැනුම එතකොට මට දැනගන්න බෑ. ඉතින් ඒක නිසා මම කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ කියන්න. දැන් මම දැනට කියන්නම්. එකට කියනවා හන්සි. එහෙම නැත්නම් හන් එතකොට සී කියන්න බෑනේ. එතකොට අපි ඕක හදා ගන්න පුළුවන්. හන් තු සේනේ කියලා ඔහොම වෙලාවට හැදෙනවා. හොඳේ. වේම් මෙහෙම. මම ලියා ගන්න මේ ටික ඔයාලා ලියා ගන්නකො පාඩමෙන් පිට හොඳේ. මෙහෙම ලියා ගන්න. හන් ඔය එක. හරිද? ඒ කියන්නේ මේ කොරියන් වලින් තමයි මේ වෙලාව කියන්න අපි හැම වෙලාවෙම ගන්නෙ. හොඳේ. තු ඔන්න දෙකට. හන්තු සේ ඔන්න තුන. හන්තු සේ නේ ඔන්න හතර. හන්තු සේ නේ ඊට පස්සේ තසොත් ඔන්න ලියා ගන්න හොඳේ. ඕවා හෙන වැදගත් ඒකයි. තසොත් අපි ඊට පස්සේ මේ විදිහට ඔයාලා ලියා ගන්න. මම ඊට පස්සේ මේ වෙලාව ගැන අපි ඔරලෝසුවක් හදලම මේ එකක් කරමුද එහෙනම්? හොඳයි නේද? ඔව්. හන්තු සේනේ තසොත් ඊට පස්සේ යොසොත් තසොත් යොසොත් හරිද? හන්තු සේනේ තසොත් යොසොත් ඊට පස්සේ ඉල්ගුප් හරිද? ඉල්ගුප් ඕ හතට. ඒතර 5 6 7 8 ඔන්න හන්තු සේනේ තසොත් යොසොත් ඉල්ගුප් යොදොල්ස් යොදොප් අහොප්
අහොප්. හරිද? 9. ඊට පස්සේ යොල්. ඔන්න 10. ඊට පස්සේ යොරන්. යොරන්. ඊට පස්සේ යොල් තුසි. හරි නේද? ලියාගත්තද ඔයාලා? ලියා ගන්න ආයෙ හා. මේ සී ලියන්නත් එපා. මෙහෙම ලියා ගන්නකො යොල් තු කියලා. හන්තු සේනේ තසොත් යොසොත් ඉල්ගුබ් යොදොප් අහොප් යොල් යොරන් යොල්හන් යොරන් යොල්තු. එතකොට ඔන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12. ඊට පස්සේ ওই ටික දැනට මතක තියාගන්නකො. ඊට පස්සේ අපි විනාඩි ගණන් කරනවා බුන් වලින්. හරිද? ඒතර අපි වේලාව ගණන් කරනවා ඔය විදියට කොරියන් වලින්. එතකොට අපි බුන් කියලා අපි විනාඩි වලට ගණන් කරනවා බුන් කියන වචනේ. හොඳේ බුන්. එතකොට ඒක යන්නේ ඉල් ඊ සම්සා. ඒක ඇවිල්ලා ඕනේ විදිහට ගන්න. ඉල් ඊ සම්සා ඕයුක් චිල්පල් කෝසිබ් ඊට සිබ්බිල් සිබ් ඊ සිබ් සම් සිබ් ආන් ඒ විදිහට හොඳේ යන්නේ. ඒ විදිහට ඒක වෙනස් වෙනවා. එතකොට අපිට වේලාව කියා ගැනීමේදී අපිට මේ ඉල් ඊ සම්සා කියලා ගණන් වලින්. එතකොට ඒක ඒ විදිහට අපි මේ ගණන් පාඩමක් හොඳේ මම වෙනම PDF එකක් හදන්නම් ඉස්සලා ගණන් පාඩමක්. එතකොට මේ කොරියන් වලින් මෙයා ගයින්න පුළුවන් 100ට විතරයි. හොඳේ. කොරියන් වලින් ගන්න පුළුවන් 100ට විතරයි. එතකොට චීන මේ අකුරු වලින් අපිට ඕන ගාණක් ගයින්න පුළුවන්. ඔය කෝටියක් නෙමෙයි ඊට එහා ගයින්න පුළුවන්. එතකොට හැම වෙලාවකම කොරියන් වලින් ගණන් කරන්න පුළුවන් අපිට 100ට විතරයි. එතකොට එතනින් පස්සේ චීන එකතු වෙන්නේ. හොඳේ. එතකොට වේලාවත් එහෙමයි. මේ කොරියන් වලින් වේලාවේ මුල් පැය කියන කොටස කියනවා විනාඩි කියනවා අපි කියනවා චීන ඉලක්කම් වලින්. එතකොට දැන් අපිට මෙන්න මේක උදාහරණයට ගන්න පුළුවන්. දැන් 8:30 කියලා හොඳේ හිතන්නකෝ. මේක ඔයාලා ඉච්චර ඔලුවට ගන්න එපා. මේක වෙලාව ප්‍රශ්නයක් කරනවා. හරිද? ඔයාලා මම ඒක වෙලාවට අහලා බැලුවේ. ඔයාලා ගෲප් එකේ අනිවාර්යෙන් මැසේජ් එකක් දානවා නම් ඔයාලට මෙව්ව ඕනේ මුලදී මෙහෙමයි කියලා. එතකොට මට ඒව සම්බන්ධව කියන්න. ඔයාලගේ අදහස් තමයි මට එන්න ඕනේ. දැන් එහෙම කිසිම දෙයක් එන්නේ නැහනේ. මං කැමති එහෙම අදහස් බෙදා ගන්න. ඔයාලා අනිවාර්යෙන් මට කමෙන්ට් කරන්න. දැන් 30ක් ඉන්නවා ගෲප් එකේ. ඉතින් ඒ 30 කවුරුත් කමෙන්ට් කරන්නෙත් නැහැ. මං දන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා ඔයාලා මේවා කරගන්න. දැන් ඔයාලාට මං කියන්නේ හැම වෙලේම දැන් ෆිසිකලි හැම වෙලේම මේක ඉන්න කියන්නේ පන්තියේ. එතකොට ඔයාලට දෙයක් ගන්න පුළුවන්. එතකොට මෙහෙම උප්පරිම සරල විදිහට මම උගන්වන්නේ ඒකයි ඔයාලට තේරෙනවද කියලා ඔයාලා කමෙන්ට් එකක් හරි දාන්න හැම වෙලාවකම. ඉතින් උප්පරිම සරල විදිහට තමයි මම උගන්වන්නේ. එතකොට සරල විදිහට උගන්වනකොට ඔයාලා ඒක මේවා කරගන්න. එතකොට ඔයාලා හැම වෙලාවෙම ඔයාලගේ ජීවිතේ ටාගට් එකක් තියාගන්න. මම අද වචනයක් හරි මම ඉගෙන ගන්නවා. මං හොඳ ගමනක් යනවා. ඉතින් හැම කෙනෙකුටම ටාගට් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔයාලා ඒ ටාගට් එකට වැඩ කරන්න. රැල්ලට මම කියන්නේ මේවා කරන්න එපා. ඒ කියන්නේ රැල්ලට මේවා වෙන්න එපා කියන්නේ රැල්ලට ගියොත් ඉතින් ඔයාලට අර ඔයාලගේ මහන්සිය තමයි මට කියලා දෙන්න පුළුවන්. එතකොට ඔයාලගේ මහන්සිය උඩ තමයි මේ තීරණය වෙන්නේ ඔයාලගේ දැනුම කොහොමද කියලා. දැන් හැම කෙනෙකුටම මම කියන්නේ දැන් මේ කතාව දිගේ වැඩනවන කමන්නේ මේ ටික කියන්න වෙන නිසායි මම කියන්නේ. එතකොට ඔයාලා මහන්සි වෙන තරමට තමයි ඔයාලට ප්‍රතිඵල තියෙන්නේ. එතකොට මට මාර්ගය පෙන්වන්න විතරයි පුළුවන්. ඔයාලා තමයි මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනේ. ඔයා තමයි තනියම ફોකස් කරන්න එක්සෑම් එකට ගිහිල්ලා. ඒතර ඔයා තමයි යන්නේ. එතකොට කවුරුත් ඔය ගෲප් වල හිටියා කියලා එක එක දේවල් මේවා කරා කියලා හැම ගුරුවරයෙක්ම උගන්වන්නේ එක විදිහට. එතකොට මේ උගන්වන එක ඔයාලට සෙට් වෙන විදිහට ඔයාලා ජීවිතේ මම කියන්නේ මේවා කරගන්න. එතකොට ඔයාලට තේරෙනවනේ මේක මට කියද්දි තේරෙනවා කියලා. එතකොට ඔයාලා යටින් කමෙන්ට් කරන්න මට.
එතකොට මගේ Facebook page එක YouTube channel එක මම දෙකම දාලා තියෙනවා. ඒකේ අපි මේනකොට කතා කරපු පාඩම් සේරම දාලා තියෙනවා. එතකොට Facebook page එක නම් ඔයාලට ඇඩ්වාන්ස් වැඩි ඇති සමහරලාට මම දාලා තියෙන හොඳ ප්‍රශ්න දාලා තියෙනවා ඒකේ. ඉතින් එතකොට ඒක ඔයාලා ෆලෝ කරලා මොනවා හරි එතකොට ඔයාලා තියෙනවා නම් හැම වෙලාවෙම එතකොට ඔයාලට පුළුවන්. හරි. එතකොට මේකේ අපි කියනවා මියොසියේ චුල්ගන් හම්නික්කා කීයේ පැයට වැඩට යනවාද කියලා අහනවා. එතකොට මෙයා කියනවා යොදොල්සියේ චුල්ගන් හම්නිදා. ඒ කියන්නේ 8 පැයට චුල්ගන් හම්නිදා වැඩට යනවා කියලා මෙයා කියනවා. 8 පැයට වැඩට යනවා කියලා කියනවා. හරි. එතකොට 8 පැයට වැඩට යනවා කියලා මෙයා කියනවා. එතකොට මෙතන 8 පැයට වැඩට යනවා කියලා තමයි මේ කියන්නේ. හොඳේ. 8 පැයට වැඩට යනවා. මේ තියෙන්නේ. එතකොට මේ මෙතන ලියා ගන්නවල ඔක්කොම. එතකොට මෙතන මුන්පොප් කියනවා කොරියානු භාෂාවේ ව්‍යාකරණ වලට. මනෝජ් මල්ලි ඔයාට සිග්නල් මදිද මල්ලි? මට අයියේ නෑ සිග්නල් අවුලක් ආයි පත්තු හරි කමන්නේ. නෝමල් මේ කතා කරන්න පුළුවන් නම් ඒ වෙලාවට මයික් ඔන් කරලා ඔයා කතා කරන්න. හොඳේ. ඇහෙනවනේ මං කියන්නේ මට සිග්නල් අඩු නෑනේ මල්ලි. නෑ නෑ ඔයාගේ ගහනවා ඒද රයිට්. හරි. එතකොට මල්ලි මෙතන මුන් පොප් කියනවා කොරියානු භාෂාවේ ව්‍යාකරණ වලට. මුන් පොප් කියන්නේ ව්‍යාකරණ වලට. එතකොට අද අපි අලුත් ග්‍රැමර් දෙකක් ඉගෙන ගන්නවා මෙතනද. එම්නිදා සම්නිදා. එතකොට මේ පයන්න තමයි තියෙන්නේ. ඒ වුණාට මේක පනිදා නික්කා කියලා එහෙම පයන්න කියවෙන්නේ නැහැ. හොඳේ. මෙතන මේ ග්‍රැමර් කියන්නේ එම්නිදා නික්කා. එතකොට නිදා කියන්නේ එතකොට නිදා වෙනවා නික්කා වෙනවාද? හරිද? ඔයාලා ලියා ගන්න. නිදා කියන්නේ වෙනවා නික්කා වෙනවාද? ඔන්න අලුත් ග්‍රාම දෙක. එතකොට ප්‍රශ්නාර්ථ සුපිය. මේක වෙනවා මේක කියනවා අපි වෙනවා මේක කියනවා වෙනවා මේක කියනවා වෙනවාද? මේ ඉස්තරහින් වෙනස් වෙන්නේ මේ චූටි මේ ප්‍රශ්නාර්ථ ලකුණු විතරයි. එතකොට ඒසෝ මේ ඒසෝ කියන එක අපි යොදනවා සිට දී ඉඳලා. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි මේක යොදනවා. සිට දී ඉඳලා. ලියා ගන්න. ඔය ඉදිරියේදී අපි පේපර් සාකච්ඡා කරනකොට ඔයාලට හොඳට අවබෝධ වෙනවා. එතකන් මේක දැන්ට ලියා ගන්න. ඒසෝ කියන්නේ සිට දී ඉඳලා. මේ විස්තරයෙන් ලියා ගන්න. මේ තුන ඒ විදිහට ලියා ගන්න. මට ලියාගෙන හරි කියලා කියන කවුරු හරි. ওই ග්‍රාම වැදගත් වෙනවා. ඒකයි මම කියන්නේ දැන් එන්න චුටි සංකීර්ණ වෙලානේ යන්නේ. අය තපාරක් කියන්න පුළුවන් මේක මල්ලි නිදා කියන්නේ වෙනවා කියන අදහස. දැන් චොනන් තරංග ඉම්නිදා මම තරංග වෙනවා. හරිද? එතකොට මෙතන ඔයාලට කියන්න පුළුවන් චොනන් මොකද්ද මනෝජ් ඉම්නිදා. හරිද? මේ අන්න ඒ වගේ වෙනවා කියන අදහස. එතකොට නික්කා කියන ග්‍රාමයේ මල්ලි තියෙන වෙනවාද? එතකොට අපිට වෙනවාද කියලා අහන ප්‍රශ්න දැන් එතකොට සොන්සින්නිම් තෙම්නික්කා ගුරුවරයෙක් වෙනවාද? අන්න එහෙම අපිට ප්‍රශ්නාර්ථ අහන්න පුළුවන් නේ. එතකොට සජන් ඉම්නික්කා ඒ කියන්නේ සුපර්වයිසර් කෙනෙක් වෙනවාද? එහෙම නැත්නම් ආයතන ප්‍රධානියෙක් වෙනවාද? ඒ වගේ අපිට හදා ගන්න පුළුවන්. එතකොට ඒසෝ කියන ක්‍රමයක මේක යන්නේ එහෙම වෙනවාද? මේක ඇවිල්ලා ප්‍රශ්නාර්ථයක් විතර. මෙතන වෙනවා මේක ඇවිල්ලා වෙනවාද? එතකොට ඒසෝ කියන මේක දැන් මෙතන මෙහෙමයි. ඒසෝ කියන එකේ ඔයාලා ලියන්න සිට දී ඉඳලා. හරි. මම ඒකට උදාහරණයක් දෙන්නම්. මෙන්න මෙහෙමයි. දැන් මෙතන ඔයසා. හොඳේ. ඔයසා ඊ සෝ ඔන්න. පේසා කියන්නේ ආයතනයට. පේසා කියන්නේ ආයතනයට. හොඳේ. එතකොට ඔයසා ඒසෝ කිව්වහම ආයතනයේ සිට නැත්තම් ආයතනයේ ඉඳලා ආයතනයේ දී අපිට එහෙම අදහස් තුනක් ගන්න පුළුවන්. එතකොට
මේ මම මේකටත් උදාහරණයක් දෙන්නම්. එම්නිදා. දැන් මෙහෙමයි. එම්නිදා කිව්වම මෙන්න මෙහෙම එනවා. දැන් චොනන් කියන්නේ මමනේ කොරියානු භාෂාවේ චොනන් චෙගා ඕන දෙයක් ගන්න පුළුවන්. චොනන්. හරිද? තරංග ඉම්නිදා මම මගේ නම ලියන්නම්කෝ. sorry. ඔන්න. දැන් මම වෙනවා කියලානේ මේ තියෙන්නේ. දැන් මම වෙනවා. හරිද? චොනන් තරංග ඉම්නිදා. ඔය උදාහරණයක් දුන්නේ. ඔය යට උදාහරණ තියෙන හොඳේ මම මේ නිකන් කියන්නේ වලට. ඒතකොට ඉම්නික්කා කියලා එනවනේ. එතකොට අපි මෙහෙම අහනවා. ක සරමි මිනිසා. සරාම් කියන්නේ මිනිසා. ක සරාමි නුගු ඉම්නික්කා. කවුරු වෙනවාද? නුගු කියන්නේ කවුරු කියන එක. නුගු ඉම්නික්කා. දැන් අපිට ඕකට මේකට කොහොම දාලා ප්‍රශ්නාර්ථයක් කොහොම ඉස්සරහින් දාන්න පුළුවන්. පැහැදිලිද මල්ලි දැන් ඒක? ඒ මේවා ඔව් දෙක. අයියා. හ්ම්. එතකොට හේසා ඒසෝ කිව්වම ආයතනයේ සිට දී ඉඳලා නැත්නම් ආයතනයේ ඉඳලා ආයතනයේ සිට අන්න ඒ වගේ අදහසක් අපිට ගන්න පුළුවන්. හොඳේ. හරි. එතකොට මෙතන චොනන් තරංග ඉම්නිදා මම තරංග වෙනවා කියලා මේ කියන්නේ. ඒතර මෙතන කියන්නේ සරාමි කියන්නේ පුද්ගලයා. සරාම් කියන්නේ පුද්ගලයා. මේ කියන්නේ ඊගා. ඊගා එන්නන්. මෙන්න මේක හොඳේ. ඊගා එන්නන්. මම අර මගේ channel එක හොඳට බලන්න. channel එකේ මේව මම කතා කරලා තිනවා. ඒතකොට ඊගා ඊගා මේ ඊගා නිපාතය මෙන්න මේ දෙක යොදන්නේ දැන් මෙතන හල් එකක් හල් ලකුරක් තියෙනවා මේ මෙතන ඇවිල්ලා තියෙන්නේ හල් ලකුරක් සරාම් කියනකොට අල් මයන්න තියෙන. ඒතකොට මේක ඇවිල්ලා පචිම් එකක් නේ කොරියානු භාෂාව. ඒ කියන්නේ හල් කිරීමක්. ඒතකොට හල් කිරීමක් තියෙනකොට අපි ඊ කියන එක දානවා. හරිද? හල් කිරීමක් නැතුව ස්වරයකින් අවසන් වෙනවා නම් ඒකට අපි ගා කියන නිපාතය දානවා. එතකොට මේ දෙකෙන්ම වෙන්නේ උක්තය හඟවනවා. ඒ කියන්නේ මේ පුද්ගලයාම හඟවනවා. ඒතකොට ක සරාමි මේ පුද්ගලයාම කියලා හඟවනවා. හොඳේ. මෙන්න මේ පුද්ගල උක්ත කරනවා. එතකොට නුගු ඉම්නික්කා නුගු කියන්නේ කවුරු කියන එක. හොඳේ. එතකොට නුගු ඉම්නිදා කවුරු වෙනවා නෙමෙයිනේ. එතකොට ප්‍රශ්නාර්ථයක් අහනවා. කවුරු වෙනවාද කියලා අහනවා. මෙතන මේ ක සරාමි නුගු ඉම්නික්කා ඒ පුද්ගලයා කවුරු වෙනවාද? එතකොට ඊගා නිපාතය ඊගා මේකට තව එකතු වෙනවා එන්නන් කියලා ඉවරලා. මේවා හොඳට කතා කරන ඉස්සලා සිලබස් එක කරන් ඉන්න බෑ මල්ලි. එතකොට තමයි ඉස්සලා මේ මුල් බේසික් කොටස් ටික හොඳේ. එතකොට නෑ මේ මුලදී අතාරින්න එපා. මුලදී මේක දැනෙන්නේ නිකන් මහා පිස්සුවක් වගේ තමයි. ඒ වුණාට මේ ටිකක් අපිටත් එහෙම තමයි. කවුරුත් එකපාර ඉගෙනගෙන ආවේ නෑනේ වැඩ වෙලා. එතකොට ඉතින් එහෙම මේ ඔක්කොම එහෙම තමයි අමාරුයි ඉගෙන ගන්නවා. අමාරු කියලා ලෝකේ දෙයක් නෑනේ. හරි. එතකොට එන්නන්. ඊගා එන්නන් කියන එක මේ තියෙන්නේ මේක දාන්නේ මේ උක්ත කරන්න. හොඳේ. මේකමයි කියලා හඟවන්න. මේ පුද්ගලයාමයි කියලා හඳුනන්න. එතකොට නුගුයිම්නික්කා. ඒ පුද්ගලයා කවුරු වෙනවාද කියලා මේ අහනවා. හරිනේ? එතකොට ඒක තමයි මේ ග්‍රැමර් දෙක. හොඳේ. එතකොට ඒ තමයි ග්‍රැමර් දෙක. එතකොට මේ මනෝජ් මල්ලි ඔය අනිවාර්යෙන් රෙකෝඩින් එක පැටිය බලන්න ඕනේ. හරි. හරි අයියා. හා මොනවද කට්ටිය? හරි කමන්නේ. ඔය ඔහොම ඉන්න. ඊට පස්සේ ඕහි කියන්නේ මල්ලි වචන වලට කොරියානු භාෂාවේ වචන වලට. එතකොට මුන් පොප් කියන ව්‍යාකරණ ඕහි කියන වචන. එතකොට මෙතන තිනවා සිගාන් ක්වාන්ඩ්‍රියොන් ඕහි. කාලය එහෙම නැත්නම් වෙලාව මෙතන කාලය ගන්නපා කිගාන්නේ. එතකොට සිගාන් කාලය නැත්නම් වෙලාව සිගාන් කියන්නේ වෙලාව ක්වාන්ඩ්‍රියොන් කියන්නේ සම්බන්ධ. ක්වාන්ඩ්‍රියොන් හදාවක. හොඳේ. ක්වාන්ඩ්‍රියොන් සම්බන්ධ ඕහි වචන. එතකොට වෙලාව සම්බන්ධ වචන.
මේ ඕහි කියන්නේ කොරියානු භාෂාවේ වචන වලට හොඳේ. ඉල්ගුවා ක්වාන්ඩ්‍රියොන් ඔහි. ඉල්ගුවා කියන්නේ දිනචර්යාව. ක්වාන්ඩ්‍රියොන් සම්බන්ධ වචන. එතකොට දිනචර්යාව. ඒ කියන්නේ අපේ ෂැඩෝල් එක කොහොමද ගෙවන්නේ? උදෑසන අවදි වෙනවා, ඊට පස්සේ වැඩට යනවා, උදේ ආහාරය ගන්නවා, ඊට පස්සේ තේ වේලාව, එතකොට දවල් කෑම එක, ලන්ච් එක, ඊට පස්සේ ඕෆ් ටයිම් එක, තේගන් හදා, වැඩ ඇරෙන ටයිම් එක. අන්න ඒ වගේ ඒකට තමයි මේ ඉල්ගුවා කියන්නේ. හොඳේ දිනචර්යාව. එතකොට සම්බන්ධ වචන. හරි. එතකොට මුන්හාවා චොම්බෝ මුන්හාවා චොම්බෝ ඒ කියන්නේ සංස්කෘතිය හා චොම්බෝ මේක මම අර මේකේ කියලා තිනවා වාග්වා රං ඉරං හගෝ සහ සමග. එතකොට මේවා මේ YouTube channel එකේ කතා කරලා තිනවා මේ සහ සමග කියන එක. මේක ග්‍රැමර් එකක් හොඳේ. මෙන්න මේ වා කියන එක මෙන්න මේ වා එක ග්‍රැමර් එකක් හොඳේ. සහ සමග කියන අදහස. වා කියන්නේ සහ සමග. ඕවා මම කතා කරලා තිනවා. ඒතර මගේ YouTube channel එක බලන්න. මේ බලලා ඒකෙන් මේකක් දාන්න. ඔයාලා ඒක සම්බන්ධව තියෙනවා කමෙන්ට් කරන්න. හරිද? දැන් කවුරු හරි අලුතෙන්ම කෙනෙක් වගේ නම් ඒකේ මුල ඉඳන් මම 1 2 3 4 5 කියලා මේ දාලා තිනවා වීඩියෝ එක පිළිවෙලට දාලා තිනවා. ඔයාලට බලා ගන්න පහසු වෙන්න. ඒකින්ද ඒක බලන්න. channel එකත් හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්න. එතකොට පුළුවන් කරන් කට්ටියට මේ ෂෙයා කරන්න. එතකොට ඒ කට්ටිය බලලා එයි. එතකොට හක්ස මුන්පියෝ. ඒ කියන්නේ මෙන්න මේ ටික පුරුදු වුණාම ඔයාලට මේකෙන් දැනගන්න පුළුවන් ටික තමයි මේ දාලා තියෙන්නේ. හරිද? හක්සප්. ඒ කියන්නේ පුහුණු වීම. හොඳේ. ඒ කියන්නේ මේ ටික හරියට දැනගත්තාම ඔයාලට මේ ටික කරන්න පුළුවන් කියලා අදහස් කියන්නේ. හරිද? සිගානල් මල්හල් සුයිත්තා මරල් සුයිත්තා. ඔව් කියවෙන්නේ. ඒ කියන්නේ සිගාන් කියන්නේ කාලය. බේම් බාන්නක එල්රල්. මෙන්න මේක ඇවිල්ලා ගොඩාක් දුරට සිගාන් කියන්නේ කාලයනේ. එතකොට මේ නාමපදයට එක්ක මේ එල්රල් මෙන්න මේ කියන ග්‍රැමර් දෙක එකතු වුනහම එල් නැත්තම් රල්. හරිද? එල්රල්. එතකොට එල්රල් කියන්නේ කර්මයට ලක් කරනවා. දැන් මේක කර්මයකට ලක් වුනහම ඉදිරියෙන් ක්‍රියාපදයක් තමයි හැම වෙලාවකම එකතු වෙන්නේ. ඒවා දැන් චුට්ටක් බේසික් ටික මතක තියාගන්න. මේක ඇවිල්ලා දැන් අන්නන් ඊගා ඒක ඇවිල්ලා ඒ පුද්ගලයාමයි කියලා හංගවනවා. ඒ කියන්නේ උක්තය හංගවනවා. දැන් සරාම් කිව්වහම ඒ පුද්ගලයාම හංගවනවා. ඒ පුද්ගලයාමයි. ඒ පුද්ගලයාමයි. හරිද? අන්න එහෙමයි. එතකොට මෙතනදී මේක ඇවිල්ලා කර්මයට. වෙලාව කියන එක තමයි මේ කර්මයට ලක් කරලා තියෙන්නේ. එතකොට වෙලාව කර්මයට ලක් කරන ඉදිරියෙන් ක්‍රියාවක් සිද්ධ වෙන්නේ ක්‍රියාපදයක්. එතකොට සිගානල් මරල් ස්විත් තමයි මල් හදා කියන එක මේකට තියෙනවා මල් හදා, ඉයාගි හදා, යෙගි හදා මේ ඔක්කොම කතා කරනවා කියන එක. හොඳේ. ඒවා ඉදිරියට අපි පේපර් සාකච්ඡා කරනකොට කියනවා ඔයාලට වැඩි ඒකයි මම මේ හැම එකෙම සමානපද විජුපද ඔයාලට දෙන්නේ නැත්තේ. හොඳේ. මේ පොතනේ අපි කරන්නේ. ඒතකොට මල් හදා, යාගි හදා, යෙගි හදා කියන්නේ කතා කරනවා කියන එක. ඒතකොට සිගානල් මල් මේ එල්සු ඉත්තා කියන ග්‍රැම එක මේ බාන්න. මේක ඇවිල්ලා මල් හදා මෙතන මල් හදා කතා කරනවා එල්සු ඉත්තා. මේ ග්‍රැම එකක් තියෙනවා එල්සු ඉත්තා, එල්සු ඔප්තා කියලා. හොඳේ. මෙන්න මෙහෙමයි එකෙන්නේ. ල ල ආයේ තියෙනවා එල් සු ඔප්තා. ඔන්න ඕක තමයි ඔය ග්‍රැම දෙක. හොඳේ. ඕක ලියා ගන්න ග්‍රැම පැත්තට ඕවා දාගන්න. ඔයාලා හැමෝම ලියා ගන්න මං කියන්නේ. එතකොට මේ මතකයෙන්ම ඔයාලා රෙකෝඩින් එක ඊළඟට බලනවා. එතකොට ඔයාලට සුපිරියට මතක හිටිනවා. හොඳේ ආන් ඒකයි කියන්නේ. එතකොට ල එල්සු ඉත්තා මෙතන තා වෙන්න ඕනේ තා එක. මේ තා යන්න වෙදිලා නැහැ. හරි. මේ තියෙන්නේ. එතකොට එල්සු ඉත්තා කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරන්න පුළුවන්. එල්සු ඔප්තා කියන්නේ ක්‍රියාවක් කරන්න බෑ.
ලියා ගන්න. ක්‍රියාවක් කරන්න පුළුවන්, ක්‍රියාවක් කරන්න බෑ. එතකොට සිගානල් මල්හල්සු ඉත්තා. මරල්සු ඉත්තා. එහෙමයි කියන්නේ. හරිද? මේ ලයන්න ගැලවිලා ප්‍රොනවුන්ස් කරනකොට මේ රයන්න ළඟට මේ රයන්න නැත්තම් ලයන්න මේක ගැලවිලා මෙතෙන්ට යනවා. මේ හයන්න එතකොට කියවෙන්නේ මරල්සු ඉත්තා. එහෙමයි කියන්නේ. සිගානල් මරල්සු ඉත්තා කියන්නේ වෙලාව කියන්න පුළුවන්කමක් වෙනවා මේ ටික ඉගෙන ගත්තාම. හරු ඉල්ගුආරල් මුද්ගෝ තේදා පල්සු ඉත්තා. ඒ කියන්නේ දිනචර්යාව විමසලා පිළිතුරු දෙන්නත් පුළුවන්කමක් ලැබෙනවලු මෙන්න මේ ටික ඉගෙන ගත්තාම. පැහැදිලිද? අද මොකද මේ කතා කරන්න පුළුවන් හන්සිට සිග්නල් තියෙනවනේ හන්සි පොඩ්ඩක් කතා කරන්න හන්සි සඳරේනුව ඊට ඉස්සෙල්ලා හිටියානේ ක්ලාස් එකේ අපූර්වට කතා කරන්න පුළුවන් නම් හොඳේ අවුලක් නැහැ නැත්නම් මැසේජ් එකක් හරි දාන්නකෝ මොකද සිග්නල් අඩුද නැත්නම් කතා කරන්න බැරි තැනක ඉන්නවත් දන්නේ නැහැ මම කතා කරන්න කිව්වට හරි බේන් තියෙනවා ඔයාලට අර මං කියලා දුන්න ටික මේ පොත තියෙනවා නම් මේ ගෑය වෙනම ලියා ගන්න ඕනෙත් නැහැ මේ තියෙනවා මේ ඕහි කියන වචන වලට සිගාන් වෙලාව ක්වාන්රියොන් සම්බන්ධ ක්වාන්රියොන් හදා සම්බන්ධ. ඒතර ක්වාන්රියොන් සම්බන්ධ ඕහි වචන කියලා මේ කියන්නේ. වෙලාව සම්බන්ධ වචනලු. බලන්න මේ C කියනවා කොරියාවේ පැය ගණන් කරනකොට එතකොට මේ මම ඒක කියන්නම්. එතකොට මේක මම දැන් කියලා දුන්නනේ හන්සි. එතකොට හන්තු සේනේ කියන එක තමයි මේ තියෙන්නේ. හන්සි කියන්නේ 1 තූසි 2 සේසි 3 නේසි 4 තසොස්සි 5 යසොස්සි 6 ඉල්ගුප්සි 7 පැය යොදොල්සි 8 පැය අහොප්සි 9 පැය යොල්සි 10 පැය යොරන්සි මේක යොල් හන්සි කියන්නේ කියලා නෙමෙයි කියන්නේ යොරන්සි එතකොට යොරන්සි එතකොට 11 යොල් තුසි ඒ කියන්නේ මේ 12 හරි එතකොට AM කියන්නේ මේ ඒ කියන්නේ අපේ උදෑසන කාලෙනේ එතකොට ඕචොන් කියනවා පෙරවරු හරිද ඕහු කියන කොරියානු භාෂාවේ ඕහු කියන කොරියානු භාෂාවේ හවස ඒ කියන්නේ ඕහු කියන්නේ හවස කියන එක හරි මෙතන මේ බේම් බාණ්ඩ මේ මම අර ඔයාලට කිව්වේ මේවා යන්නේ ඇවිල්ලා බුන් කියන්නේ මිනිත්තු ගයින එකකේ. හොඳේ. බුන් කියන්නේ මිනිත්තු ගයින එක. එතකොට ඔන්න මිනිත්තු ගයින එකේ බුන්. හරිද? ඕබුන්. ඕබුන් කියන්නේ 5. එතකොට මේ බුන් කියන්නේ කොරියානු භාෂාවේ විනාඩි ගණන් කරන ඒකකය. මේ බුන් කියන එක විනාඩි ගණන් කරන ඒකකය මතක තියාගන්න. හොඳට බලා ගන්න මේවා හොඳේ. ඔය බුන් යන්නේ. හරිද? එතකොට බේම් බාණ්ඩ මේ සිබ්බුන් කියන්නේ 10ට ඊ සිබ්බුන් 20 සම් සිබ්බුන් 30 සා සිබ්බුන් 40 ඕ සිබ්බුන් 50 ඊට පස්සේ බේම් බාණ්ඩ මේ ඕ සිබ් ඕබුන් 55 මේ සා සිබ් ඕබුන් 45 මේ සම් සිබ් ඕබුන් 35 ඊ සිබ්බු ඊ සිබ් ඕබුන් එතකොට 25 සිබ් ඕබුන් ඇවිල්ලා 15 ඕබුන් කියනවා විනාඩි 5ට. එතකොට 5 10 15 20 25 30 35 40 45 50 55 55 ඊට පස්සේ 59 ඊට පස්සේ ඕක පැයකට මාරු වෙනවා. එහෙමනේ වෙලාව යන්නේ. දැන් අපිට ඒකෙන් වෙන්න බාන්න මෙතන වලට මේ 8:31යි වෙලාව. එතකොට අපිට 8:31යි නම් කියන්න පුළුවන් යොදොල්සි සම්සිබ්බුන් ඉම්නිදා 지금 몇 시예요? අන්න අතන වෙලාව ආනවා. 지금 몇 시예요? 8시 30분입니다. 8:31 වෙනවා. ආන් ඒ විදිහට වචන හදාගන්න පුළුවන්. දැන් බලන්න ඔයාලා මේවා ප්‍රොනවුන්ස් කරන්න හොද්දට. හරිද? ඕබුන්, සිප් ඕබුන්. හරිද? මෙහෙම බලන්න. ඕබුන්, සිප් ඕබුන්, ඊසිප් ඕබුන්, සම්සිප් ඕබුන්, සාසිප් ඕබුන්, ඕසිප් ඕබුන්, සිප් බුන් 10, ඊසිප් බුන් 20, සම්සිප් බුන් හරිද?
එතකොට විනාඩි 30 මේකට බාන් කියලාත් කියනවා. හොඳේ. සම්සිබ්බුන් කියනවා ආයේ මෙතන අපිට බාගෙට බාන් කියන්නත් පුළුවන්. එතකොට මෙතන දැන් 8:00මාරයි කියන්නකෝ. යොදොල්සි බාන් ඉම්නිදා. යොදොල්සි බාන් ඉම්නිදා. 8:30 වෙනවා කියලා කියන්නත් පුළුවන්. හොඳේ. හාෆ් කියන එක මේ. එතකොට සම්සිබ්බුන් ඒ කියන්නේ 40 ඕසිබ්බුන් 50. එතකොට මේවා ඔයාලා රෙකෝඩින් එකත් එක්ක බලන්න. රෙකෝඩින් එක උදේ වෙනකොට දානවා. හොඳේ. YouTube channel එකට දාන්නේ. YouTube channel එකට දාපුවම YouTube channel එකේ ඔයාලා ආයෙ බලන්න. වැඩි වෙන්නේ නැහැ 10 ගමනක් බැලුවා කිව්වා. හරි. මේ බාණ්ඩ ආචිම් උදෑසන චොම්සිම් දහවල ආචිම් කියන කොරියානු භාෂාවේ උදෑසන චොම්සිම් කියනවා දහවල් මේ චොන්යොක් 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 කියනවා හවස මේ සිබියොක් 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 කියනවා පාන්දර ටයිම් එක නත් මේ නත් කියනවා දහවල් කාලය නත් දහවල් කාලය පම් කියන කොරියානු භාෂාවේ රාත්‍රිය පම් කියන්නේ රාත්‍රිය හරි ඒතර පම් කියන්නේ රාත්‍රිය එතකොට හරි මියොස්සී කියන්නේ කීවෙනි පැය හරිද මියොත් කියන්නේ කීය කියන එක සී කියන්නේ පැය එතකොට කීවෙනි පැය හොඳේ මියොස්සී කියන්නේ කීවෙනි පැය පෝතොන් කියන කොරියානු භාෂාවේ සාමාන්‍යයෙන් කියන අදහස එතකොට යෝජම් කියනවා මේ දිනවල යෝජම් කියන්නේ මේ දිනවල පෝතොන් කියන්නේ සාමාන්‍යයෙන් මියොස්සී කියන්නේ කීවෙනි පැය කියන අදහස හරි මේකේ තියෙනවා කරිමල් මේ කරිම් කියන චිත්‍රය මේ ඇවිල්ලා කර්මයට ලක් කරලා කර්මයටතර ලක් කරපම ඉදිරියේ ක්‍රියාවක් තියෙන. ඒතකොට කරිමල් පොගෝ පොදා කියන්නේ බලනවා. ඒකට ගෝ කියන්නේ බලලා. එතකොට ඕකේ තියෙනවා ගෝ කියන ක්‍රමයක සහ ආසෝසෝ හේසෝ කියලා ක්‍රම ටිකක් තියෙනවා. එතකොට මේවා මම ඉදිරියේදී යනකොට අපේ පොතේ තියෙනවා සිලබස් එකේ ඒවා අපි කතා කරනවා. දැනට මේ කියන්නේ. එතකොට චිත්‍රය බලලා පොගෝ කියන්නේ බලලා තේ තේවාරල් හදා කියන්නේ සංවාද කරනවා තේවාරල් සංවාදයේමේ කර්මයට ලක් කරලා කියනවා එතකොට වන්සොන් හසේයෝ සම්පූර්ණ කරන්න චිත්‍රය බලලා සංවාදය සම්පූර්ණ කරන්න කියලා ඔය කියන්නේ හරි බලමු ඒ වගේ අපිට මේ පොඩි උදාහරණ ටිකක් දීලා තිනවා මේකෙන් වෙලාව කියන්න පුළුවන් වෙන්න තමයි ඒ දීලා තියෙන්නේ හරි මෙතන කියනවා මියොස්සියේ උන්දොන් හේයෝ කීය පැයටද ක්‍රීඩා කරන්නේ මෙතන එතකොට ඔන්න තියෙනවා AM AM කියන්නේ උදෑසන ඕචොන් කියන එක නෙමෙයි හරිද නෑ උදෑසන එතකොට අපිට මේක කියන්න පුළුවන් අ, එතකොට AM කියන ටයිම් එකනේ එතකොට AM කියන්නේ උදෑසන එතකොට ඕචොන් ඕහුනේ එතකොට ඕචොන් 다섯 여섯 시입니다. හරිද? 오전 6시입니다. එතන මෙතන අපිට ඒ විදිහට හදාගන්න පුළුවන්. හොඳේ. හරි. ඒකෙදි අපිට ඒ විදිහට මේ ටයිම් එක අපි හදාගන්න බලමු. ඕ හාන්සිනන්ගේ අතින් ඉරකුත් ඇඳුනා නින්ද යනවා මන්ද මෙයාට. කමන්නේ පව් මහන්සි ඇතිනේ. හරි. එතකොට මේ බාන්න මෙතන මේක අපි හදමු එකක් මේ විදිහට මේ ඕචොන් ඒ කියන්නේ AM කියලා තියෙන. එතකොට අපිට හදාගන්න පුළුවන්. මම එකක් හදනවා. ඔයාලා පොතේ හොඳට හදාගන්න ඕනේ මේවා. හොඳට. දැන් මම লীලන් තියෙන උඩ විස්තර. ඕචොන් යසොස්සීම්නිදා. ඒතකොට C කියන්නේ පැය හංගවන්න. C ඉම්නිදා කොහොම බලන්න. හරිනේ. එතකොට ඕම ওই විදිහට හදාගන්න පුළුවන්. හොඳේ. එතකොට මියොස්සියේ උන්දොන් හේයෝ. එතකොට ඕචොන් යසොස්සියේ උන්දොන් හේයෝ කියන්නත් පුළුවන් අපිට. හොඳේ. මේකම දාන්න පුළුවන්. දැන් මේකනේ වචනේ දාන්න තියෙන අපිට. එතකොට මෙතන උන්දොන් හේයෝ. හරි මියොස්සියේ
එතකොට මෙතන වේලාව හඟවන්නත් එපා. එතකොට කාලය හඟවනවා. දැන් ඒ කියන ක්‍රමයකින් කාලය හඟවනවනේ හොඳේ. ආ. එතකොට ඕචොන් යොසොස්සියේ උන්දොන් හේයෝ. උන් දොන් ඕන් ඔහොම අපිට හදාගන්න පුළුවන්. හොඳේ. හරි. බේම් බාන්න. මියොස්සියේ උන්දොන් හේයෝ ඕචොන් යොසොස්සියේ උන්දොන් හේයෝ. උදෑසන 6 පැයට ව්‍යායාම කරනවා කියලා ඔය කියන්නේ. හරි. මේකේ චිග මියොස්සියේයෝ දැන් කීයේ පැයද? මෙතන ඕචොන් යොරන්සි ඉම්නිදා. ඕචොන් යොරන්සි ඉම්නිදා. චිගම් මියොස්සියේයෝ දැන් වෙලාව කීයද? උදෑසන 11 වෙනවා. චිගම් යොරන්සි ඉම්නිදා. හිතට හදාගන්න පුළුවන්. ඒතර 10ට කියනවා ඔජේ මියොස්සියේ චස්සෝයෝ. ඔජේ ඔජේ කියන්නේ ඊයේ මියොස්සියේ කීයේ පැයට චස්සෝයෝ. චදා එක තමයි චස්සෝයෝ. අතීතෙන් අහලා තිනවා ඊයේ කීයේ පැයට නිදාගත්තද? එතකොට මෙයාට කියන්න පුළුවන් මෙයා PM නේ කියන්නේ ඕහු හවස ඕහු යොල්සීම් නිදා. හවස 10 පැය වෙනවා. යොල්සීම් නිදා. හරි. එතකොට මෙතන කියනවා 요즘 몇 시에 회사에 가요? 요즘 몇 시에 회사에 가요? මේ දිනවල කීයේ පැයටද කම්පැනියට යන්නේ බාන යෝජ මේ දිනවල මියොත්සි කීයේ පැයට මේ මෙතන මේ කාලය හංගවලා තියෙනවා හොඳේ. එතකොට මේ බේම් බාන්න ග්‍රැම එක දාලා මේ දිනවල කීයේ පැයට හේසායේ කායෝ ආයතනයට මෙතන මේ කීයේ පැයට ආයතනයට කායෝ යනවාද කියලා අහනවා. හරිද? එතකොට මෙතන කියනවා ඕචොන් අහොප්සි යොදොල්සි ඕචොන් යොදොල්සි සම්සිබ්බුන්නිම්නිදා. ඕචොන් යොදොල්සි සම්සිබ්බුන්නිම්නිදා. උදේ 8:30 පැය වෙනවා කියලා කියන්න පුළුවන් අපිට. එතකොට මේක හොඳට අධ්‍යයනය කරන්න. එතකොට වෙලාව කියන දේත් ඔයාලට නිකම් මේවා කරන්න පුළුවන්. මහ දෙයක් නෑ හොඳේ වෙලාව කියන එකේ. ඒවා ඉදිරියේදී අපි තවත් හොඳට සාකච්ඡා කරමු. මෙන්න බලන්න ක්‍රම දෙක තියෙනවා. එම්නිදා සම්නිදා. මේ බලන්න මෙතන තියෙනවා. එම්නිදා හරිද? තොන්සා. හරිද? නාම පද. හයොන් යොන්සා. විශේෂණ පද. පුත්‍යෝ එකට සම්බන්ධ කරලා. කෙල් සික් ජොක් සංහවං ඒසෝ. ඒ කියන්නේ මේ தත්ත්වයන් වලදී විඳ தත්ත්වයන් වලදී තද්දන් සරාමන්. ඒ කියන්නේ සවන් දෙන පුද්ගලයා. තද්දන් සරාමි කියන්නේ සවන් දෙන පුද්ගලයා. එතකොට මෙන්න මේ දෙක මෙන්න මේ නාම පද විශේෂණ පද වලට එකතු කරලා අර ඒ වගේ ඒකන එකතු කරන්න පුළුවන් අවස්ථාවලදී දැන් මේ බාන අවස්ථාවලදී තද්දන් කියන්නේ සවන් දෙන තත්තා සවන් දෙන සරාමන් පුද්ගලයා සවන් දෙන පුද්ගලයා නොපිමියොන්සෝ අර උසස් කරමින් ඕතොන් සසිරේ ඒ කියන්නේ කිසියම් අවස්ථාවක තේහි සම්බන්ධව කිසියම් අවස්ථාවක තේහි කියන්නේ සම්බන්ධව චොන්චුන්හගේ චොන්චුන්හගේ සොසුල් හල්තේ. ඒ කියන්නේ ඒ ගැන ඒ කියන්නේ ටයිමින් වගේ වෙලාවකදී කතා කරන විට ඒ වගේ අවස්ථාවලදී කතා කරන විට සයොන් හන්දා කියන්නේ භාවිතා කරනවා. මේ තියෙන්නේ චොන්චුන්හගේ චිල්මුන් හල්තේ. ඒ කියන්නේ මේ කිසියම් විටක ප්‍රශ්න කරන විටත් එම්නික්කා මේ තියෙන්නේ ඒ ප්‍රශ්නාර්ථ ස්වරූපයේදී එම්නික්කා කියන එක සයොන් හන්දා කියන්නේ භාවිතා කරනවා කියලා නෝ කියන්නේ. ඒ අවස්ථාවකදී භාවිතා කරනවා කියලා ඔය කියන්නේ. හරිද? එතකොට බේන් ඒක හැදෙන විදිහ මෙතන පෙන්නලා තියෙනවා අපිට. එම් නික්කා සහ එම් නිදා හැදෙන විදිහ මේ බලන්න මම ඉස්සෙල්ලා උඩදීත් ඒකයි කතා කරගෙන ආවේ. හොඳේ? බලන්න පච්චිම්. පච්චිම් කියන්නේ මේ හල් කිරීම වලට. එතකොට එම්නිදා එම්නික්කා මේ බලන්න වෙනවාද මේ බලන්න මොක්තා කනවා මේ මොක්තා එතකොට මොක්සම්නිදා සම්නිදා මේ මෙතනදී මේ සයන්න භාවිතා වෙනවා කියලා ඔය කියන්නේ මේ බලන්න මේ වරහන් ඇතුළේ සයන්නක් තියෙනවනේ මේ මොක්සම්නිදා සම්නිදා එතකොට ඒත් වෙනවා එතකොට මොක්සම්නිදා කනවා කියන අදහස එතකොට ප්‍රශ්නාර්ථ විදිහදී සම්නික්කා මෙන්න මේ සයන්න
මේ මෙතෙන්ට ඇවිල්ලා මේ නික්කා කියන එක මේ පනික්කා. මේ පනිදා. පනිදා පනික්කා වගේනේ. එතකොට නික්කා නිදා. එතකොට මොක්තා කනවා මොක්සම් නිදා කනවා මොක්සම් නික්කා කනවාද මොක්තා එකේ මේ බේස් ෆෝම් එක මූලික ස්වරූපය මොක්සම් නිදා කනවා මොක්සම් නික්කා කනවාද කියන අදහස කනවාද හරි එතකොට පච්චිම එකේ මේ බාණ්ඩ මේ එම්නිදා එම්නික්කා කියන එක මේ වань පොදා කියන්නේ බලනවා. ඒතර පොම්නිදා බලනවා. පොම්නික්කා බලනවාද? බාණ්ඩ උදාහරණ දීලා තිනවා. මේ බාණ්ඩ උදාහරණ දෙකක් තියෙනවා. අපි බලමු. පුකම්සි පුකම්සි කියන්නේ පුකම් මහත්මයා චිගම් කිසුක්සායේ ඉස්සම් නිදා ආ චිගම් කිසුක්සායේ දැන් ආයතනයේ ඉස්සම් නිදා ඉන්නවා පුකම්සිනන් දැන් ආයතනයේ කිසුක්සා කියන්නේ මෙතන කිසුක්සා. ඒතකොට මෙතන හුවේසා නෙවෙයිනේ. සෝරි. ඒතර පුකම්සි චිගම් කිසුක්සායේ. කිසුක්සා කියන්නේ නේවාසිකාගාරනේ. ඒ කියන්නේ අපේ බෝඩිම. පුකම්සි දැන් බෝඩිමේ ඉන්නවා කියලා මෙතන කියනවා මේ. පුකම්සි දැන් බෝඩිමේ ඉන්නවා කියලා මේ කියන්නේ. ඒතර බාණ්ඩ පොන්සි මියොස්සියේ චම්නික්කා පොන් මහත්මයා හෝ මහත්මිය මේ සී කියන්නේ මහත්මයා හෝ මහත්මිය කියන අදහස. මහත්මයා හෝ මහත්මිය. ඒතර පොන් සීනන් මියොස්සියේ චම්නික්කා මේ පොන් කියන මහත්මයා හෝ මහත්මිය මියොස්සියේ කීයේ පැයට මේ ට නැත්තම් යේ කියන අදහස නෙමෙයි. ඒතර කීයේ පැයට චදා එක තමයි මේ චම්නික්කා. චදා කියන්නේ බේස් ෆෝම් එක නිදා ගන්නවා. චම්නික්කා නිදා ගන්නවාද? පොම් සී පොන් මහත්මයා කීයේ පැයට නිදා ගන්නවාද කියලා මෙතන අහන්නේ. හරි. මේක කියන්නේ පොකම්සී ඒ කියන්නේ පුකම් මහත්මයා දැන් නේවාසිකාගාරයේ ඉන්නවා. හරිද? මේ පොන් මහත්මිය මියොස්සියේ කීයේ පැයට චම්නික්කා නිදා ගන්නවාද? එතකොට මෙතන කියනවා අමීනා අමීනා මහත්මිය යොල්තුසියේ 12 පැයට යොල්තුසියේ චොම්සිමල් මොක්සම් නිදා දහවල් ආහාරය මොගොත්සම් නිදා. එතකොට මොගොත්සම් නිදා කියවම මේ අතීතයට යවලා තියෙන කෑවා කියන අදහස. මොගොත්සම් නිදා කෑවා. 12 පැයට දහවල් ආහාරය කෑවා. මේ ඔත් හෙත් කියන කොරියානු භාෂාවේ තියෙනවා අතීත කාලය හඟවනකොට තමයි මේ ඔත් හෙත් කියන ග්‍රැම එක දාන්නේ. ඒවා මතක තියාගන්න. ඒවා ඉදිරියේදී කතා කරනවා ග්‍රැම හොත්තට හොඳේ. අපි ග්‍රැමම දාලා පේපර් එහෙම සාකච්ඡා කරමු. එතකොට ඔවා නිකම්ම හුරු වෙනවා. එතකොට මෙතන පෝගිවා කච්චි උදාහරණ වාක්‍යයන් සමග එකට මුංජංගල් සසය වාක්‍ය ලියන්න උදාහරණය වගේම වාක්‍ය ලියන්න කියලා තියෙනවා. මේ බලන්න අපිට පෝගි එකක් දීලා තිනවා. කොරියානු භාෂාවේ පෝගි කියන්නේ උදාහරණ. හොඳේ උදාහරණ. එතකොට තිනු සීනන් මේ නං හොඳේ මේ තිනු ඒව වැඩක් නෑ හොඳේ මේ කවුරු හරි සී කියලා මේ විදිහට ආවනම් නමක් හොඳේ. තිනු සී ටෙලිවිජනල් පුවායෝ ටෙලිවිජන් කියන ටීවී එකට ටෙලිවිජනල් මේ වань කර්මයට ලක් කරලා. ඒතර ක්‍රියාවක් පුවායෝ බලනවා. ඒතර මේ තිනු සී ටෙලිවිජනල් පොම්නිදා. තිනු මහත්මිය ටීවී එක බලනවා කියලා කියනවා. දැන් ඔක මේ ආයෝයෝ හේයෝ කියන එක ඔය කතන ස්වරූපේ ඇවිල්ලා මේ ලිඛිත භාෂාවට දාන්න තමයි ඔය කියන්නේ හොඳේ. පොන්සි මියොස්සියේ චිගම් මියොස්සි ආ පොන්සි චිගම් මොයේයෝ පොන් මහත්මයා දැන් මොනවද කරන්නේ කියලා අහන්නේ. දැන් මොනවද කරන්නේ කියලා අහන්නේ. එතකොට අපිට මේක පොන්සි චිගම් මෝ හම්නිදා මොනවා කරනවා ද හම්නික්කා නැත්තම් හම්නිදා හෝ හම්නික්කා මේ ටීවී බලනවා කියලා මෙතන අහන්නේ. එතකොට වැඩ කරනවා කියලා අපිට දාන්න නැත්තම් කරනවාද කියලා ගහන්න පුළුවන් මේ. හරිද? ඕන්නම් අපි එකක් හදමු. මේවා ඔයාලා පොතේ හදාගන්න. ඔන් tiga
ඕ හම්නිදා. හරිද? හම්නිදා කියන්නත් පුළුවන් අපිට. හම්නිදා නැත්තම් ප්‍රශ්නාර්ථය හම්නික්කා. ඕ දැන් මෙතනදී පොඩ්ඩක් එකතු වෙන්නේ මේ ප්‍රශ්නාර්ථයක් එකතු වෙනවා මේ ප ඔන් සී චිගම් මෝහම් නිදා දැන් මොනවා කරනවා නැත්තම් මොනවා කරනවාද ඕන් ඕක තමයි ඔය ඒ විදිහට තමයි ප්‍රශ්න ඔයාලට මේ හදාන්න කියන්නේ. ඒතර මේ උයුපසිනන් ඕදියේ ඉස්සොයෝ උපසිනන් ඕදියේ ඉම්නිදා ඉම්නික්කා දැන් ඉම්නිදා ඉම්නික්කා කොහේ ඉන්නවාද කියලා එහෙම හදාගන්න පුළුවන්. දැන් ඒ විදිහට හදන්න. මෙන්න ඉම්නික්කා ඉම්නිදා දාලා. එතකොට මෙතනදී ඔන්තිනන් දැන් මොනවා කරනවා කියන්න බෑනේ. මොනවා කරනවාද කියලා වගේනේ අදහන්න පුළුවන්. එතකොට නික්කා තමයි මෙතනදී භාවිතා වෙන්නේ. එතකොට අකුන්සිනන් කොපිරල් මසිම් නික්කා බොනවාද මෙතන මසිම් නික්කා මසිදා බොනවා මසියෝ බොනවාද මසිය එතකොට මසියොස්සම් නික්කා එහෙම එන්න බෑ. එතකොට කොපිරල් මේ මේ ඒ කියන්නේ කෝපි බොනවාද කියලා එතන අහන්න ඕනේ. එතකොට බෝපි බොනවා කියලා කියන්න බෑ. මසිම් නිදා කියන්න බෑ අපිට. මසිම් නික්කා කියලා අහන්න පුළුවන් අපිට. මසිම් නික්කා කියලා අහන්න පුළුවන්. එතකොට මෙතන තිනු තිල්නෝපා දිල්නෝපා දිල්නෝපාසී සින්මුනල් ඉල්ගොස්සෝයෝ පත්තරය කියව්වලු. අන්න මේ කියන කාන්තාව මේ පත්තරය කියව්වා කියලා කියනවා. ඉතින් ඒකත් අපිට හදන්න පුළුවන්. මෙන්න මේ මහත්මයා සින්මුනල් ඉක්නික් ඒ කියන්නේ ඉක්සම් නික්කා. ඒ කියන්නේ කියව්වාද? අන්න එහෙම ඔයාලට හදා ගන්න පුළුවන්. හොඳේ. ඒ විදිහට ඔයාලා ඒක අනිවාර්යෙන් මේකේ හදා ගන්න ඕනේ. පොතේ අනිවාර්යෙන් ඔය ලියපු විදිහට ලියාගෙන අනිවාර්යෙන් හදා ගන්න. හරි. මෙතන තියෙනවා පෝගිවා කච්චි තේවා හේ පොසෙයෝ. උදාහරණ සහ හා එකට මෙතන එකට නැත්තම් සමානව කියන අදහස. කච්චි කියන්නේ එකට හා සමානව තේවා හේ පොසෙයෝ. තේවා හදා කියනවා සංවාද කරනවා ආ හේ පොදා කියන ග්‍රැමයක තමයි ඔය තියෙන්නේ. හේ පොදා කියන්නේ යමක් කරලා බලනවා කියන අදහස. මෙන්න මේ ග්‍රැමයක. හරි. ඕම් බාණ්ඩ හේ පොදා යමක් යම්සි ක්‍රියාවක් කරලා බලනවා කියන ක්‍රමයක. යම්සි ක්‍රියාවක් කරලා බලනවා කියන අදහස. හේ පොදා ලියාගන්න. ඒතර හතේ පැයට ඔන්ජේ චොන්යොගල් මොක්සම් නිකා ඔන්ජේ කියන්නේ කීයටද රාත්‍රී ආහාරය කන්නේ ඉල්ගුප්සියේ මොක්සම් නිදා. හතේ පැයට කනවා කියලා කියනවා. හරි. මෙතන 3 කියන්නේ මෙතන ඇවිල්ලා 15 පැය. එතකොට සේසීම් නිදා චිගම් සේසීම් නිදා මේ මෙතන ඇවිල්ලා යොරන්සි. එතකොට උදෑසනේ ඕචොන් යොරන්සි입니다. ඕචොන් යොල්සි입니다. මෙතන ඇවිල්ලා ඕහු අහොප්සි입니다. 9 පැය හවස. හරි. මේකේ තියෙනවා පොඩි සංවාදයක් මේ වෙලාව සම්බන්ධව. එතකොට මේකේ මේ සංවාදේ තියෙනවා මෙතන පොඩි සංවාදයක් තේහුවා ඉල් සංවාදය 1. හරිද? සංවාදය 1. එතකොට සංවාදයේ එක මෙතන කියනවා මේ බාන චින්සූ සහ කල්ලෝ කියන දෙන්න. චින්සූ සහ කල්ලෝ කියන දෙන්න තමයි මේ සංවාදයේ ඒ දෙන්නගේ තමයි යන්නේ. චින්සු සහ කල්ලෝ. එතකොට කල්ලෝසී චිග මියොස්සිම් නික්කා කල්ලෝ මහත්මිය දැන්
කීයේ පැය වෙනවාද? කල්ලෝ මහත්මිය දැන් කීයේ පැය වෙනවාද? කල්ලෝ කියන එක නා කියනවා තසොක්සිබාන් ඉම්නිදා. තසොක්සිබාන් ඉම්නිදා කියන්නේ පහේ පහ හමාරේ පැය වෙනවා. ඒ කියන්නේ 5:30 වෙනවා කියලා ඔය කියන්නේ. කල්ලොසි මියොස්සිම් නික්කා. කල්ලෝ මහත්මිය දැන් වෙලාව කීයද? කල්ලෝ කියන එක නා කියනවා තසොක්සිබාන් ඉම්නිදා. පහ හමාර වෙනවා. එතකොට චින්සු කියන කෙනා උත්තර දෙනවා මියොස්සියේ චිබේ කම්නික්කා කීයේ පැයටද ගෙදරට යන්නේ ප්‍රශ්නාර්ථයක්. කීයේ පැයටද ගෙදරට යන්නේ? මෙතන කියනවා කල්ලෝ කියන කෙනා කියනවා කල්ලෝ කියන කෙනා කියනවා චොන්යොක් යොදොල්සියේ චිබේ කම්නිදා. එතකොට චොන්යොක් කියන්නේ හවස යොදොල්සියේ. එතකොට 8 පැයට චිබේ කම්නිදා යනවා කියලා කියනවා. හරි. මෙතන කියනවා තේහවාහේ පායෝ. සංවාද කරලා පායෝ කියන්නේ බලනවා. 지금 몇 시입니까? දැන් වෙලාව කීයද? කල්ලෝ සිනන් 오늘 몇 시에 집에 갑니까? කල්ලෝ මහත්මිය කල්ලෝ කියන මහත්මයා 오늘 අද 몇 시에 කීයේ පැයට 집에 갑니까? ගෙදර යනවාද කියලා අහනවා. හරි කීයේ පැයට ගෙදර යනවාද කියලා අහනවා. හරි. මේ බලන්න. ජිසිතුවෙන් පියෝහෙොනල් හුවාල්ලියොන් හයෝ. උපදෙස් දුන්න ප්‍රකාශය භාවිතා කරලා තේහවාහි පොසේයෝ සංවාද කරලා බලන්න කියලා කියනවා. හරි. මෙතන චදා. චදා කියන්නේ නිදා ගන්නවා. එතකොට චොන්නගල් මොක්තා. හවස් කාලේ ආහාරය ගන්නවා කියලා කියන්නේ. හරි. කානා කියලා දෙන්නෙක් ඉන්නවා. මෙතන ඒ සංවාදය පුකම්සි පුකම්සි පෝතොම් මියොස්සියේ චම්නික්කා සාමාන්‍යයෙන් කීයේ පැයට නිදාගන්නේ? පෝතොම් යොල්සියේ චම්නිද සාමාන්‍යයෙන් 10ට නිදා ගන්නවා. උයුපසීනන් මියොස්සියේ චම්නික්කා මේ මෙයාගෙන් අහනවා මේ මහත්මයා කීයේ පැයටද නිදාගන්නේ? චොනන් යොරන්සිබාන් චම්නිදා 11 හමාරට චම්නිදා නිදා ගන්නවා කියලා ඔය කියන්නේ. මේ බාණ්ඩ මෙතන මේ උච්චාරණය කරන විදි තියෙන්නේ. ප්‍රනවුන්ස් කරන විදි හොඳේ. ප්‍රනවුන්ස් කරන විදි. මේ බාණ්ඩ වන් සොන් වාචං පාහක් චේයුක්වාන් වර්නින් චොන්වොන් කොන්තු කොන්තු. හරි. එතකොට මේකේ තියෙනවා මෙතන තියෙනවා ඉල්ගුවා ක්වාන්ඩ්‍රියොන් ඕහි. දිනචර්යාව ක්වාන්ඩ්‍රියොන් සම්බන්ධ වචන. ඉල්ගුවා ක්වාන්ඩ්‍රියොන් ඕහි. දිනචර්යාව ක්වාන්ඩ්‍රියොන් සම්බන්ධ ඕහි. වචන. හ්ම්. මේ බාණ්ඩ මෙතන ඉරෝනාදා. ඉරෝනාදා කියන්නේ අවදි වෙනවා. සිතා සෝදනවා මුහුණ සෝදනවා වගේ. හොඳේ. ඉරල් තක්තා දත් මදිනවා. සික්සා හදා ආහාර ගන්නවා. චුල්ගන් හදා වැඩට යනවා. එතකොට මෙතන ත්‍රීගන් හදා වැඩ නිම වෙනවා. ගේම් හදා ගේම් ගහනවා. චොංසෝ හදා පිරිසිදු කරනවා. චංගල් පොදා පොලේ යනවා. පොලේ යනවා. හරිද? චංගල් පොදා පොලේ යනවා. එතකොට සංචෙක් හදා ඒ කියන්නේ ඇවිදිනවා. හොඳේ ඇවිදිනවා. ෂවෝ හදා මේ ඇවිල්ලා නානවා. චිංකුරල් මන්නාදා කියන්නේ යහළුවෙකු මුණ ගැසෙනවා. මේ තියෙන කරිමල් පොගෝ තේහවාරල් වන්සොන් හසයෝ. චිගම් මෝහේයෝ එතකොට මෙතන අපිට උත්තර දෙන්න පුළුවන්. චිගම් මෝහේයෝ
හරි. එතකොට චිගම් මෝහේයෝ. එතකොට මෙතන ඉරල් තක්කායෝ. මේ අපිට හදා ගන්න පුළුවන්. දත් මදිනවා. එතකොට ඔනල් චොන්යෝගේ මෝහේයෝ. ආ කිසුක්සාරල් චොංසෝහේයෝ. මේ වාසකාරය පිරිසිදු කරනවා. එතකොට චුමාරේ මෝහෙස්සෝයෝ. චිංගුරල් වන්නස්සෝයෝ. මෙතන ඔචේ මෝහෙස්සෝයෝ. ඊයේ මොනවද කළේ? චංගල් පායෝ. පස්සෝයෝ. එහෙම නැත්නම් චංගල් පස්සෝයෝ. ඒ කියන්නේ පොලේ ගියා කියන එක අපිට කියන්න පුළුවන්. මේ තියෙන බාන්න මෙතන ඒසෝ කියන ග්‍රාමයක. හරිද? ඒසෝ. සිට දී ඉඳලා කියන අදහස. එමේ චංසොනන් නතානින. චංසෝ කියන්නේ මේසෝ කියන එක, ඒසෝ කියන එක චංසරොල් නතානින. ඒ කියන්නේ ස්ථානයක් පෙන්වන ව්‍යංසා නාමපද හා කෙවල් හප්හයෝ සම්බන්ධ කරලා ඕතොන් ඉරි කුමන වැඩ ඉරුවෝචිගෝ ඇති වෙනවාද කියන ඉත්නන් කියන චංසෝ ඉමල් නතානෙන්දා. චංසෝ කියන්නේ ස්ථානය පෙන්වා දෙනවා කියලා කියනවා. හරි මේ බාන්න මෙතන අජා අජාජාසිනන් කොංගොනේසෝ උන්දොන් හේයෝ. අජාජා මහත්මිය කොංගොනේ ඉඳලා. ඒ කියන්නේ උද්‍යානයේ ඉඳලා උන්දොන් හේයෝ ක්‍රීඩා කරනවා. තරාසිනන් හියුගේ සිරේසෝ සින්මුනල් ඉල්කප්සින. තරා මහත්මිය හියුගේ සිල් කියන්නේ විවේක කාමරේ ඒසෝ කියන්නේ ඉඳලා සින්මුනල් ඉක්සම්නිදා. සින්මුන් කියන්නේ පත්තර කියවනවා. මාදුසිනන් මෙතන තියෙනවා මාදුසිනන් පියොනේජොමේසෝ ජූසරල් සම්නිදා. මේ පියොනේජොම් සුපිරි පැවිසි අතර වෙළඳ සැල පියොනේජොම් ජූසරල් සම්නිදා. ජූස් මිලදී ගන්නවා කියලා ඔය කියන්නේ. හරි. මෙතන තියෙනවා මත්නන් ගොසන් අසේයෝ. නිවැරදි එක කරන්න කියලා. මේක කල්ලෝසිනන් හුවේසා ඊ කායෝ. හුවේසා ඊ කායෝ මේ ඔතනසිනන් හුවේසා මේක ඊ කායෝ යනවා. හුවේසා ඊ මෙතන එල හුවේසා ඒසෝ කම්පැනි ඉඳලා ඉල්හේයෝ වැඩ කරනවා. ඔන්න බලන්න මේ චිහාරාසිනන් ඔජේ සිජං සිජං මේ පළතුරු ගත්තා කියලානේ සිජං ඒසෝ පොලේ ඉඳලා ක්වායිල් සස්සෝය පළතුරු මිලදී ගත්තා. තරින්දු සිනන් කොංගොනේ එතකොට පාක් එකේ එහෙම නැත්නම් උද්‍යානයේ ඉස්සම් නිදා ඉන්නවා. කොංගොන් මෙතන ඒසෝ උද්‍යානයේ ඉඳලා උන්දොන් හම්නිදා ක්‍රීඩා කරනවා. පොං සිනන් යොල්තුසියේ සික්තං ඒසෝ සික්තං ආපනශාලාවේ ඉඳලා චොම්සිමල් මොගොස්සමිදා දවල් ආහාරය කෑවා. මෙතන ඇල්ල යුචින්සී යොසොස්සියේ ආයේ පැයට චිබේ ගෙදරට වස්සෝයෝ ආවා. චිබේ ටෙලිවිජනල් ෆායෝ ගෙදර ඒසෝ ඉඳලා ටීවී එක බැලුවා. හරි මෙතන තියෙනවා ජින්සු සිනන් හියුගේ සිරේ විවේකගාරයේ ඉස්සෝයෝ ඉන්නවා. හියුගේ සිරේ හියුගේ සිරේසෝ ඒ කියන්නේ හියුගේ සිල් එකේ ඉඳලා සුයෝයෝ විවේක ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි ඒවා හැදෙන්නේ. හොඳේ. හරි. මෙතන තියෙනවා පෝගිවා කච්චි තේහවා හේ පොසය. උදාහරණය වගේ එකට සංවාද කරලා බලන්න මේ පෝගි. බලන්න මෙතන හියුගේ සිල් විවේකාගාරය. හරිද? හියුගේ සිල් විවේකාගාරය. මෙතන කානා කියලා දෙන්නේගේ සංවාදයක් තියෙනවා. මෙතන කියනවා පුකම්සි චිගම් මුවෝයෝ. පුකම් මහත්මිය දැන් මොකද කරන්නේ? හියුගේ සිරේසෝ සුයෝයෝ විවේකගාරයේ සිට නැත්නම් ඉඳලා සුයෝයෝ විවේක ගන්නවා. එහෙම කියලා කියනවා. හරි. මේ මෙජොම් කියනවා අර පොඩි කඩවලට. හොඳේ මෙජොම් කියනවා පොඩි කඩවලට. මාත කියනවා මාකට් එකට. සමුසිල් කාර්යාලය කිසුක්සා නේවාසිකාගාරය. පං කාමරය ගොසිල් සාලය
පුවොක් කුස්සිය යොන්හවා ගුවන් කක්චං මෙතන යොන්හවා ගුවන් නැත්තම් කක්චං කියලා කියනවා ඔකට චිත්‍රපට ශාලාවට කක්චං කක්චං කියලාත් කියනවා යොන්හවා ගුවන් කක්චං හරි මෙතන තේහා ඊ සංවාදය දෙක සංවාදය දෙක යුජින් කියන කෙනා කියනවා උයුපසී යුසුප උයුප නෙමෙයි යුසුපසී ඔජේ මෝ හෙස්සම්නික්කා ඊයේ මොකක්ද කරේ කියලා ප්‍රශ්නාර්ථයක් මේ අහනවා. එතකොට කියනවා යුසුප කියන කෙනා කියනවා මාත ඒසෝ මාකට් එකේ ඉඳලා චඟල් පුවස්සම් නිදා. ආ ඒ කියන්නේ පොළ ඒ කියන්නේ පොළට ගියා කියන එකනේ මේ කියන්නේ චඟල් පොදා. චඟල් පුවස්සම් නිදා. පොළට ගියා කියලා මේ කියන්නේ. කරිගෝ ඒ වගේම චිංගුරල් යහළුවා මන්නස්සම් නිදා යහළුවත් මුණ ගැසුණලු යුජින් සිනන් මුව හෙස්සම් නික්කා යුජින් මහත්මිය මොකක්ද කරේ අයිතර මෙතන යුජින් කියන කෙනා කියනවා චොනන් මම කොංගොනේසෝ ඒ කියන්නේ මේ උද්‍යානයේ ඉඳලා උන්දොන් හෙස්සම් නිදා ක්‍රීඩා කරා කියලා කියනවා මෙන්න මේ දෙන්නගේ සංවාද තමයි යන්නේ හරි තේවා හෙපුවායෝ පුයසසී උජේ මෝහෙස්සෝය මේ යුසුප යුසුපසී ඔජේ මෝහෙස්සෝය මොකක්ද කරේ කියලා අහනවා සුජින් සීනන් ඔදියේසෝ උන්දොන් හෙස්සම් නිකා කොහේ ඉඳලාද මේ ක්‍රීඩා කරේ කියලා කියනවා හරි එතකොට මේකේ තියෙනවා මේ කොංගොනේසෝ කියලා මෙතන තියෙනවා මේකට මේ ඊයේ මොනවද කරේ කියලා විස්තරي තියෙනවා හොඳේ මේ බලන්න ජිසිතුවෙන් පියෝහෙවනල් හුවාල්යොන් හය උපදෙස් දුන්නු ප්‍රකාශය භාවිතා කරලා තේහවා හේ පොසේය සංවාද කරලා බලන්න. කිසුක්සා නේවාසිකාගාරය ගේම් හදා ගේම් ගහනවා කොංගොන් උද්‍යානය සංචෙක් හදා ඇවිදිනවා. මේ කැපේ කියන්නේ කැෆේ එකට. චිංගුරල් මන්නාදා යහළු කුමුණ ගැසෙනවා යොන්හවා ගුවන් චිත්‍රපටි ශාලාව යොන්හවාරල් පෝදා චිත්‍රපටිය බලනවා. මේ කානා කියලා දෙන්නේගේ සංවාදයක් යනවා. කල්ලෝසිනන් ඉරුයිරේ මෝ හෙස්සම් නිකා කල්ලෝ මහත්මිය ඉරිදට මොකද කරන්නේ? නා කියන කෙනා කියනවා කිසුක්සා ඒසෝ මේ සිටදී ඉඳලා. ඒතර කිසුක්සාවේ ඉඳලා ගේම් හෙස්සම් නික්දිදා. ගේම් ගැහුවලු. එතකොට අමොනිසිනන් මෝ හෙස්සම් නිකා. අමිනාසිනන් මෝ හෙස්සම් නික්කා මොකක්ද කරේ කරනවාද මොකක් හරි කරනවාද කියලා අහනවා ඊට පස්සේ කියනවා චොනන් කොංගොනේසෝ කොංගොන් එකේ ඉඳලා උද්‍යානයේ ඉඳලා සංචෙක් හෙස්සම් නිදා ඇවිදීම කළාලු එතන මෙතන කියන්නේ අමානාසිනන් මෝ හෙස්සම් නික්කා අමානා මහත්මිය මොකද කරන්නේ ඒක තමයි අහන්නේ හොඳේ මේ යුයොන්හන් පියෝහෙවන් ඒ කියන්නේ වැදගත් ප්‍රකාශන චාල් මොගිස්සම් නිදා හොඳට කන්නම් කියලා කියන්නේ අනාගතයෙන් හොඳේ මේ ගෙත් කියන්නේ අනාගත කාලේ හඟවනවා අනාගතේ කියන්නේ අනාගතය හොඳේ අනාගතය වර්තමානයේ අනාගතය හොඳේ ගෙත් අත්ොත් හෙත් විතර මෙතන ගෙත්සම් නිදා හොඳේ අත්ොත් හෙත් කියන්නේ අතීතය එතකොට ගෙත් කියන්නේ වර්තමානයේ හඟවන්න හොඳේ මානි තසේයෝ මේ මොක්තයිගේ ගෞරවාන්විත මොක්තා කියන්නේ කනවා ඒකේ ගෞරවාර්ථය තමයි තසිදා මෙන්න මේක මොක්තා කියන්නේ කනවා ඒකේ ගෞරවාර්ථය තමයි තසිදා. ඒතර නේ කියන කෙනා මෙයා උත්තර දෙනවා නේ චාල් මොග්ගෙස්සම් නිදා. ඔව් හොඳට කන්නම් කියලා කියනවා. ගොඩක් කන්න මානිතසේයෝ ගොඩක් කන්න. ඔව් ගොඩක් කන්නම් කියලා ඔය කියන්නේ. මේ මේකේ තියෙනවා මුන්හාවා චොම්පෝ.
අපි ඒ කොටසත් කතා කරගෙන යන්. මේ මුන්හා වා චොම්බෝ සංස්කෘතිය හා තොරතුරු culture and information කියලා කියනවා. චික්චං ඉනේ හරු වැඩබිම් සේවකයෙක්ගේ හරු කියන්නේ දිනචර්යාව. හරිද? පාඩ. හන්ගුගේ මේ බලන්න. හන්ගුගේ කොරියාවේ චික්චං ඉන්දරන් මේ කියන්නේ සේවකයන්. තෙබුබුන් බොහොමයක් අහොප්සියේ 9 පැයට ඉරල් සිජක් හම්නිදා වැඩ ආරම්භ කරනවා කියලා කියනවා. හරිද? චුල්ගන් හල්තේනන් වැඩ කරන අවස්ථාවේ මේ අල්තේ කියන්නේ විට නැත්තම් අවස්ථාව. හරිද? විට නැත්තම් අවස්ථාව. වැඩ කරන අවස්ථාවේ චිහා චොරිනා මේ නා ඉනා හෝ කියන අදහස. හා නැත්තම් හෝ. ඒතර උමම් දුම්රියේ හෝ ඒතර උමම් දුම්රියේ හෝ පෝසවා බස් එක හෝ කතන් වැනි තේජොන් කියතොංගල් පොදු ප්‍රවාහන සේවය ඉයොන් හගිදෝ හගෝ භාවිතා කිරීමත් කරන අතරම ගෙයින් තමන්ගේ සංයොන් චාරල් ඒ කියන්නේ තමන්ගේ කාර් රථය පුද්ගලික පර්සනල් වාහනය ඉයොන් හගිදෝ භාවිතා කිරීමත් හම්නිදා කරනවා මේ චුල්ගන් හදා ත්වේගන් හදා චුල්ගන් හදා ත්වේගන් හදා වැඩට යනවා වැඩ නිම වෙනවා එතකොට මේ දෙකම එකතු වෙලා චුල් ත්වේගන් සිගානේනන් වැඩට යන එන වෙලාවේ කියොතොන් ප්‍රවාහණය මෙව් ඊටාම හොන්චප් හයෝ හොන්චප් හයෝ කියන්නේ කාර්ය බහුල යෙගිජි අනන් ඉල්රෝ කාර්ය බහුල නොවීම ලෙස කාර්ය බහුල නොවීම ලෙස ඒ කියන්නේ කාර්ය බහුල යෙගිජි අනන් ඉල්රෝ කාර්ය බහුල අර වෙන අවස්ථාව ඒක නොවන එකත් කාර්ය බහුල නොවන එකත් ඔරයවමල් කියොක්කිදෝ හන්දා. ඒ කියන්නේ අමාරු වෙන අවස්ථාත් වෙනවා කියලා කියනවා. එතකොට මේ වැඩට යන්නේන වෙලාවේ මෙතන කියනවා චුල්තුවේගන් සිගානේ වැඩට යන්නේන වෙලාවේ කියොතොන් ප්‍රවාහණය මෙව් ඊටාම හොන්ජප්පයෝ යෙගිජි අනන් ඉල්ටෝ. ඒ කියන්නේ කාර්ය බහුලලා කතා කරන්න බැරි අවස්ථාවත් ඒ වගේ අමාරු වෙන අවස්ථාත් වෙනවා කියලා කියනවා. ඒක නිසා. හරි. මේ පම් යොල්තුසි රාත්‍රී 12 මේ බාන්නකො බියෙන් ඇවිලා චුවේචිම් කියන්නේ නිදා ගන්න ටයිම් එක. කිසං කියන්නේ කාල ගුණය. එතකොට චුල්ගන් කියන්නේ වැඩට යන වෙලාව. ඕචොන් ඔම්බු උදේ වැඩ. චොම්සිම් සිගාන් දහවල් ආහාරය. ඕහු ඔම්බු හවස වැඩ. හංගුක් ඉන්දරේ හරු ඉල්ගුවා මේ තියෙන කොරියානු වැඩ කරන පුද්ගලයාගේ දින චර්යාව. එතකොට ත්‍රීගන් වැඩ ඇරෙන්නේ මියොත් වැඩ ඇරීම සහ ගෙයින් සිගාන් පුද්ගලික කාලයේ වැඩ ඇරීම සහ පුද්ගලික කාලය ගෙයින් සිගාන් චොන්යොක් කියන්නේ හවස මේ මෙතන තියෙනවා ඕහු හන්සි නත් යොල්තුසි එතකොට හවස 1 ඉඳන් දහවල් 12 වෙනකම් හරි 12 ඉඳන් 1 වෙනකම් මේ දහවල් 12 ඉඳන් හවස 1 වෙනකම් තමයි කෑම ලන්ච් ටයිම් එක. මේ ඕචොන් අහොප්සි මේ වැඩ ආරම්භ කරන වෙලාව කියලානේ කිව්වේ. උදේ 9. හරි. අපි මේකත් බලමු. චොම්සිමන් දහවල් කෑම සාමාන්‍යයෙන් යොල්තුසි ඒසෝ. ඒ කියන්නේ 12 පැයේ ඉඳලා හන්සි සායියේ එකේ පැය අතර
කුණේ සික්තන් ඒසෝ. මේ කියන්නේ ඒ කම්පැනි තියෙන ආපන ශාලාවක්. මොග්නන්දී කන අතර කුණේ සික්තන් ඊ ඔප්සමියෝ. මේ කුණේ සික්තන් එක කියන්නේ කම්පැනියේ ආපන ශාලාවක් නැතිනම් හුයසා ආයතන කංචොයි ළඟපාත කිට්ටුව කියන අදහස. ළඟපාත සික්තන් ඒසෝ ආපන ශාලාව ඉඳලා මොක්සම් නිදා කනවා. චොම්සිමන් දහවල් ආහාරය සමාන බුසෝ ඒ කියන්නේ සමාන සේවකයන් බුසෝ අර සේවකයන් සරාම් දල්ගුවා හරිද සරාම් දල්ගුවා කියන්නේ මිනිසුන් හා හරිද මිනිසුන් හා හුයසා ඒසෝ මිනිසුන් හා හුයසා ඒසෝ හරිද සමාන මිනිසුන් හා ආයතනයේ හජි හුයසා ඒසෝ හජි මොත්තන් ඒ කියන්නේ කම්පැනියේ ඉඳලා මොත්තන් ඔම්මු කරන්න බැරි වුණ වැඩ යාගිදෝ හාමියොන්සෝ ඒ කියන්නේ කතා කරමින් හම්කි එකට මොග්නන් කියොංගුගා මන්සම් නිදා කන අවස්ථාත් ගොඩයි කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. බුසෝ ඒ සරාම්දල් ගුවා. ඒ කියන්නේ ඒ සමාන සේවකයන් හා මේ ගුවා කියන්නේ සහ කියන එක මේ දල් කියන්නේ බහු කරලා තින. ඒ කියන්නේ මිනිසුන් ගොඩක් වේසා ඒසෝ කම්පැනි ඉඳලා හජි මොත්තන් ඔම්. ඒ කියන්නේ හජි හදා කියන්නේ වේසා ඒසෝ හදා කියන්නේ කම්පැනි ඉඳන් කරනවා ජී මොත් හදා කියන්නේ කරන්න බැරි වෙනවා. ඒතර ජී මොත්හන් කරන්න බැරි වුණු ඔම්මු කියන්නේ වැඩ ඉයාගිදෝ කතා කිරීමත් මේ දෝ කියන්නේ අල්තයන්න. කතා කිරීමත් මියොන්සෝ කියන්නේ කරමින්. ග්‍රැම එකක් හොඳේ. එතකොට කතා කිරීමත් කරමින් හම්කේ එකට මොග්ඩන් කන කෙයොංගුගා අවස්ථා මාංශම් නිදා ගොඩක් තියෙනවා කියලා කියන්නේ. ඉල්බු චික්ජං ඉන්දරින් කොටසක් වැඩබිම සේවකයන්. කොටසක් වැඩබිම සේවකයන් චොම්සිම් සිගානල් දහවල් කෑම වෙලාවේ ඉයොන් හයෝ භාවිතා කරලා දහවල් කෑම ටයිම් එක භාවිතා කරලා කන්දන් හදා කියන්නේ සරලයි සරල උණු චීමි විනෝදාංශ හ්වාල්තොන් අන් ක්‍රියාකාරකම් චල්ගි ගිදෝ හම්නිදා. ඒ කියන්නේ ඒක භුක්ති විඳීමත් කරනවා කියලා කියනවා. සරල ක්‍රියාකාරකම් භුක්ති විඳීමත් කරනවා කියන එක කියනවා. ඔන්න බාන්න යාළගේ දිනචර්යාව ගෙවෙන විදිය. හරි. එතකොට මෙතන කියනවා ත්‍රීගන් වැඩ ඇරීම තෙබුබුන් බොහොමයක් යොසොස්සියේ හවස 6 පැයට ජිමාන් කියන්නේ කරන නමුත් එතකොට හජිමාන් කරන නමුත් ඉරල් මේ වැඩ තා ඔක්කොම කන්නෙදා කියන්නේ අවසන් කරනවා කන්නෙජි මොත් හෙත්සෙල්තේ වැඩ අවසන් කරන්න ජී මොත් හෙත්සෙල්තේ කියන්නේ එතකොට වැඩ කරන්න බැරි වූ විට ඒ කියන්නේ වැඩ කරන්න බැරි වූ විට යගනල් හම්නිදා රාත්‍රී වැඩත් කරනවලු. ත්‍රීගන් හුයේනන් කියන්නේ වැඩ ඇරීම ඒ කියන්නේ ත්‍රීගන් හුයේනන් ඒ කියන්නේ වැඩ ඇරුණට පස්සේ සහින් කියන්නේ අර ගොඩ ගැහුණු කියන එක. ගොඩ ගැහුණු පිරෝ කියන්නේ තෙහෙට්ටුව. එතකොට ගොඩ ගැහිණු තෙහෙට්ටුව හා ස්ත්‍රේසරල් කියන්නේ ස්ට්‍රෙස් එක ආතතිය. පුල්ගෝ ආතතිය දුරු කරලා ටීම් වෝකරල් මේ ටීම් වෝක් එක කියන්නේ ටීම් වර්ක් එක. ඒ කියන්නේ කණ්ඩායම් හැංගීම තචිගි විහේ කියන්නේ ඇතිකිරිමු දසා සංසාන ආයතනයේ ඉහළ සේවකයා හා තෝංග්‍රියොදල් ගවා සම සේවකයන් හා ගවා කියන්නේ සහ හුයේසි කියන ආයතන භෝජන සංග්‍රහයන් හල් තේදෝ ඉස්සම්නිදා කරන අවස්ථාත් ඉස්සම්නිදා තියෙනවා කියලා කියනවා. හරි. මෙතන තියෙනවා අනිත් කොටස ඕතොන් සරාම්දරින්. කිසියම් පුද්ගලයන් චුල්ගන් වැඩ ඇරීමට චොන් කලින් ඉනා කියන්නේ හෝ වැඩ ඇරීමට චුල්ගන් වැඩට යන්නට කලින් හෝ වැඩ ත්වේගන් හුයි වැඩ ඇරුණට පස්සේ ජසිනේ කියන්නේ තමාගේ කොංගං කියන්නේ සෞඛ්‍ය තත්ත්වය විහේ කියන්නේ උදෙසා නැත්තම් සඳහා සෞඛ්‍ය තත්ත්වය උදෙසා උන්දොංගල් හගෝනා
ක්‍රීඩා උන්දොංගල් හදා කියන්නේ ක්‍රීඩා කරනවා ගොනා කියන ග්‍රැමර් එක හෝ කියන එක. එතකොට ක්‍රීඩා කරනවා හෝ චගි තමාගේ චගි කියන්නේ තමාගේ කෙබල් කෙබල් කියන්නේ දියුණුව තමාගේ අර ඒ තමාගේ ක්‍රමය උදෙසා විහෙ කියන්නේ උදෙසා වේකුගෝ වේකුගෝ කියන්නේ විදේශීය භාෂාව හක්කොනේ විදේශීය භාෂා පාසලේ අධ්‍යාපන ආයතන ඇකඩමියක විදේශීය භාෂා ඇකඩමියේ තනිගිදෝ හම්නිදා ඒකට යන අවස්ථාත් තියෙනවා කියලා කියන අවස්ථාත් කරනවා. හරිද? එතකොට ඒ වගේ එක එකනාට ඒ කියන්නේ ක්‍රීඩා කරන කට්ටිය ක්‍රීඩා කරනවා අනිත් කට්ටිය ඒ අර විදේශීය භාෂාවන් පුහුණු කරන මධ්‍යස්ථාන වලටත් යනවා කියන එක කියනවා. හරි. මේ හොක්සිල් හේයෝ කියන්නේ ඒකේ මේ සාර්ථක වෙනවා කියන එක. හරිද? මේ සාර්ථක වෙනවා. හොඳේ. එතකොට සිගානල් මරල් සුයිත්තා මේක මගින් සාර්ථක වෙනවා. කාලය ගැන කියන්නේ වේලාව ගැන කියන්න පුළුවන්. එතකොට තොංජගි ඉරෝනනන් චංසෝයේ මුද්ගු තේදප්පල් සුයිත්තා. ඒ කියන්නේ මේ ආයතනයේ වැඩ අවස්ථාව කරන විට ඇතිවෙන චංසෝයේ ඒ කියන්නේ ස්ථානය චංසෝ ස්ථානයේ මුද්ගෝ. ඒ කියන්නේ වැඩ ඒ කියන්නේ මෙතන මේ ඇතිවෙන අර ස්ථාන ගැන එහෙම විමසලා පිළිතුරු දෙන්න පුළුවන් කියලා කියනවා. ස්ථානය ගැන විමසලා පිළිතුරු දෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට හරු ඉල්ගුවා ඒ දිනචර්යාවේ හරු ඉල්ගුවායේ දිනචර්යාවේ තෙහි සම්බන්ධව මුද්ගෝ ප්‍රශ්න කරලා පිළිතුරු දෙන්න පුළුවන්කමක් තියෙනවා කියන එක ඔය කියන්නේ. හොඳේ. හරි. එතකොට මෙතන අපි ඊළඟ කොටසක් බලමු ප්‍රශ්න ටික ඉල්කි. තාම් නෙයොන්ග්වා ක්වන්ගේ ඉත්නන් කරිමල් කෝරසිප්සියෝ පහත නෙයොන්ග්වා අන්තර්ගතය ක්වාන්ඩ්‍රියෝ ඉත්න සම්බන්ධ තියෙන කරිමල් කෝරසිප්සියෝ චිත්‍රය තෝරන්න. හරි. මෙතන ගේමල් හගෝ ඉස්සම් නිදා ගේම් එකක් ගහමින් ඉන්නවා. ඒ කියන්නේ ගේම් ගහමින් ඉන්නවා කියලා ඔය කියන්නේ. හොඳේ. අපි බලමු. එතකොට තියෙන උත්තරේ මෙතන දෙක. මෙතන ඇවිල්ලා හොයසායේ කදා මෙතනලා සංචෙක් කදා සේසුරල් හදා මූණ හොදනවා. හරි. මෙතන තියෙනවා පබල් මොග්ගෝ ඉස්සම් නිදා. මේ ගෝ ඉස්සම් නිදා කියන වර්තමාන ග්‍රැම එකක් යම්සි ක්‍රියාවක් කරමින් ඉන්නවා කියන අදහස. හරිද? යම්සි ක්‍රියාවක් කරමින් ඉන්නවා. පබල් මොග්ගෝ ඉස්සම් නිදා. බත් කමින් ඉන්නවා. එතකොට මෙතන ඉරල් තක්තා දත් මදිනවා. මේ බාණ්ඩ දත් මදිනවා. එතකොට මෙතන හියුගේ සිල් විවේකාගාරය. හියුගේ සිල් විවේකාගාරය. හරිද? මෙතන තියෙනවා මේ මෙතන ඇවිල්ලා කිසුක්සාරල් චොංසෝ හදා මේ ඒ ගැන ආයතනය පිරිසිදු කරනවා. කිසුක්සාරින් නේවාසිකාගාරය හැරි මොකක් හරි පිරිසිදු කරනවා. පබල් මොග්ගෝ ඉස්සමිදාපත් කමින් ඉන්නවා. පාණ්ඩ යටත් තියෙනවා පොඩි ප්‍රශ්න ටිකක්. හරි. මෙතන තියෙනවා තාම්චුන් මච්චුන් චින් පුබුන් පහත ඒවා අතරින් අර යටින් ඉරක් ඇඳි කොටසේ මත්නන් මුංජංගල් කෝරසිප්සියෝ නිවැරදි ගැලපෙන එක තෝරන්න කියලා කියනවා. හරිද? තුනේ කියනවා හියුගේ සිරේසෝ ස්වීප්සම් නිදා මේ ස්වීසම් නිදා. හරිද? මේ බාන්න මෙතන මේ ඔයසා ඒසෝ හියුගේ සිරේසෝ ස්වීප්සම් නිදා. හරි සීදා කියන එක ස්විප්සම් නිදා කියලා මේ හැදිලා තියෙන විවේක ගන්නවා කියන එකක් බලමු. ඊට පස්සේ කිසුක්සා ඒසෝ චොංසෝ හසම් නිදා මේ මෙහෙම ගන්න බෑ වැරදිනේ මේ මොනවද මේ? මේවා වැරදි. එහෙම හැදෙන්නෙත් නැහැ. හරිද? මෙතන තියෙනවා සිජං ඒසෝ ක්වායිරල් මේ සසම් නිදා සත්සම් නිදා. එතකොට මේ මිලදී ගන්නවා කියන එක. එතකොට මේකත් වැරදි. එතකොට සික්තං ඒසෝ චොම්සිමල් මොක්සම්නිදා ආපනශාලාවේ ඉඳලා මේ ඒසෝ ආපන හැදලා දහවල් ආහාරය මොක්සම්නිදා කනවා. එතකොට මේක අපිට හරි කියලා ගන්න පුළුවන්. මේ කිව්ගේ සිරසෝ ස්වීප්සම්නිදා. හරි ස්වීම්නිදා විවේක ගන්නවා කියන එකට මේකත් වැරදි. හරි. එතකොට වෙන්න බාන හතරේ කියනවා
මේ චුමාරේ චං පුවස්සම්නිතා. චංගල් පුවස්සම්නිතා. හරිද? තියන්න ඒක. එතකොට ඔජේ චිංගුගා මන්නස්සම්නිතා. ඔජේ චිංගුගා මන්නත්සම්නිතා. ඔජේ ඊයේ චිංගුගා යහළුවා මන්නස්සම්නිතා මුණ ගැහුණා. මේක අපිට අතීතයෙන් මේ තියලා තියෙන්නේ. හොඳේ? ඒක අපි තියමු. එතකොට ඉල්ගුප්සියේ ත්වේගන් හෙස්සම්නිතා. ඉල්ගුප්සියේ ඒ කියන්නේ ඉල්ගුප් කියන්නේ හතේ පැයට චුල්ගන් හෙස්සම්නිතා. වැඩට පිටත් වුණා කියලා කියනවා. හරිද? ඉල්ගුප්සියේ මේ වේලාව අඟවන්න එක දානවා. එතකොට මෙතන කියනවා ආචිමේ පං රල් කියන්න බෑ පං. එතකොට මේක මොකොස්සම්නිතා. මෙතන කර්මය මේක වැරදි. හොඳේ? මේකත් වැරදි. අපි මේක අයින් කරිය හැකියි. එතකොට සිජං ඒසෝ චංගල් පුවස්සම්නිතා. සිජං කියන්න බෑ. මෙතන ඒසෝ නෙන්න ඕනේ. ඒසෝ කියලා આવොත් මේක හරි. එතකොට මෙතන චුමාරේ චංගේ පුවස්සම්නිතා. චුමාරේ සති අන්තයේ චං කියන්න බෑ චං පුවස්සම්නිතා. එතකොට මේකත් වැරදි. හොඳේ? ඔය අකුරු වෙනස් වෙන විදිය බලා ගන්න දැන්. ඉල්ගුප්සියේ අතේ පැයට චුල්ගන් හෙස්සම්නිතා. වැඩට ගියා කියලා කියනවා. ඔජේ චිංගු ගා මන්නස්සම්නේ. ඊයේ යහළුවා මුණ ගැසුණා. ඊයේ චිංගු ගා. හරිද? එතකොට මේ ඊගා නිපාතය. හරිද? මේ ඊගා නිපාතය තමයි මෙතන තියෙන්නේ. එතකොට චිංගු හරිද? මෙතන ඔජේ චිංගු ගා. දැන් මෙතන චිංගු චිංගුගා මන්නස්සම්නේ. එතකොට ඒක අපිට මෙතනින් හරි කියලා ගන්න පුළුවන් නේද? එතකොට ඊයේ යහළුවා මුණ ගැසුණා. එතකොට ඉල්ගුප්සියේ හතේ පැයට ත්‍රිගන් හෙස්සමිතා. ඉල්ගුප්සියේ ත්‍රිගන් හෙස්සමිතා. කියන්නේ හතේ පැයට වැඩ ඇරුණා. හරිද? එතකොට මෙතන අපි ඉල්ගුප්සියේ හතේ පැයට වැඩ ඇරුණා. එතකොට ඒකත් අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. නමුත් මෙතන මේ කතාවේ හැටියට අපිට මේක ගැලපෙන්නේ නැහැ. මෙහි වැඩ ඒ කියන්නේ වැඩ ඇරෙන්නේ 6ට කියලා කියනවනේ. එතකොට 6ට තමයි යසොස්සියේ වැඩ අවසන් වෙනවා කියලා කියනවා. එතකොට 7 පැයට වැඩ මේ අවසන් වෙනවා කියලා කියන්න බෑ. ඒනොට සායක අපිට කියන්න පුළුවන්. නමුත් මෙතන 7 පැයට වැඩ ඇරෙනවා කියන බෑ. යසොස්සියේ ත්‍රිගන් හෙස්සම් නිදා කියන්න පුළුවන් අපිට. එතකොට ඉල්ගුප්සියේ. හරි. එතකොට මේක තමයි හරි. හරි. එතන මෙතන කියනවා මේ චොම්බ කොටසත් බලමු. හරි. අපි මේකත් බලමු. මෙතන චොම්බ කොටසක් තියෙනවා. තාම් කරල් ඉක්ක පහත ඡේදයේ කියවා නියොංගවා අන්තර්ගතයේ මේ මොකදුනේ ඔක්කොම පාට උනානේ. හරි. මෙතෙන් තියෙන තාම් කරල් ඉක්කෝ පහත ඡේදයේ කියවා නියොංගවා කතන් ගොසන් කෝරසිප්සියෝ අන්තර්ගතයේ සමාන එක තෝරන්න. අන්තර්ගතයේ සමාන එක තෝරන්න. හරි. ඒතර පහේ කියනවා හන්ගුගේ කොරියාවේ මේ අයිතිය අහගවලා තිනවා කොරියාවේ චික්චං ඉන්දරි වැඩබිම සේවකයන් චුල්ගන් හල්තේ වැඩට යන විට චුරෝ බොහෝ විට තෙජොන් කියොතොන් ඉනා පොදු ප්‍රවාහන සේවය හෝ ගෙයින් සංයොන් චාරල් පුද්ගලික වාහනය තමන්ගේ පුද්ගලික කාර් රථය ඉයොන් හම්නිදා භාවිතා කරනවා. චොම්සිම් සිගානල් දහවල් ආහාරය පෝතොන් සාමාන්‍යයෙන් යොල්තුසි පූතෝ ඒ කියන්නේ මේ පූතෝ කජී කියලා දානවා. මේවා ග්‍රැම දෙකක් ඒවා ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒවා දාන්නේ කාලය හැඟවීමකදී අපි දානවා. හරිද? ඒතකොට යොල්තුසි පූතෝ 12 ඉඳලා හන්සි කජිරෝ ඒ කියන්නේ එක දක්වාත් වේසා තොන්රයොදරුගවා ආයතන සමසේවකෙන් ගවා කියන්නේ හා හම්කි එකට මොග්නන් කියොංගුගා බන්සම්නිතා කන අවස්ථා
බහුලයි කියලා කියනවා ගොඩයි කියනවා. ත්වේගන් වැඩ ඇරීම තෙබුබුන් බොහෝ විට යොසොස්සියේ අයේ පැයට හජිමාන් කරන නමුත් ජිමාන් කියන්නේ නමුත් ඒ කියන්නේ ග්‍රැමර් එකක් ඉරල් වැඩ තා ඔක්කොම කන්නේජි මොත් හෙස්සල්තේ අවසන් කරන්න බැරි වූ විට නැත්නම් අවස්ථාවේ විට බැරි වූ අවස්ථාවේ යගනල් හගිදෝ හම්නිදා යගාන් කියන්නේ යගන් කියන්නේ මෙතන රාත්‍රී ඕටි දීමන ඕටිත් කරන එකත් කරනවා ත්වේගන් හුයේනන් වැඩ ඇරුණට පස්සේ ටීම් වෝකරල් තචිකි විහි ටීම් වර්ක් එක කියන ඒ කණ්ඩායම් හැඟීම ඇති කිරීම උදෙසා සංසානා ඒ කියන්නේ ආයතනයේ ඉහළ නිලධාරීන් හා තෝංග්‍රයොදල්ගවා සමසේවකයන් හා හේසිගල් ආයතන භෝජන සංග්‍රහය පල්තේදෝ ඉස්සම්නිතා කරන අවස්ථාත් තියෙනවා කියන එක. හරි. ඒක අපි උත්තරේ බලමු. එතකොට මේක කියන චික්චං ඉන්දරි ත්‍වීගන් සිගානි වැඩබිම සේවකයන් වැඩ ඇරුණ වෙලාවේ චෞරවුන් කියොංගුගා මන්සම්නිද අර හිතේ හැටියට ඒ කරන අවස්ථා බහුලයිලු නෑ මේක ටයිම් එකක් දීලා තිනවා මේ ආයේ පැයට ඒ අනම්මනම් මේ අන්න ටයිම් දීලා දෙන. ඒතර මේක වැරදි. අපිට හිතේ හැටියට චෞරෝබ්ගේ කියන නිදහස් ආකාරයට ඒ සිදු කරන අවස්ථා ගොඩයිලු නෑ වැරදි. චික්චං ඉන්දරින් වැඩබිම සේවකයන් කන්මුසිගාන් රැකියා කාලය චුන් ඒ අතර තොන්රයොදල්ගවා සමසේවකයන් ගවා කියන්නේ හා පේසිගල් හම්නිතා. එතකොට මෙතන කන්මුසිගාන් චුන් ඒ වැඩ කරන අතරතුර කන්මුසිගාන් චුන්ගේ තොන්රයොදල්ගවා හේසිගල් හම්නිතා බලමු. हमके मुगने जो तो तिये इरल पागन ने तो हागी तो हम त्वेगन ये तीन वो करल तचे में त्वेगन हुई මේ කන්මුසිකාන් මේ ත්වේගන් හුයේදී තමයි මේක කරන්නේ මේ බාණ්ඩ ත්වේගන් හුයේ ටීම් වෝකරල් තචි කිවිහේ සංසානාතොන් ලෙදල්ගුවා හේසිගල් හල් තේදෝ ඉස්සම්නිදා. ඒතකොට මෙතන තියෙන කන්මුසිකාන් වැඩ කරන කාලය අතර තුල ඒක හේසික් කරනවා කියලා කිව්වේ නැහැ. වැරදි. තුනේ කියනවා චික්චං ඉන්දරි වැඩිම සේවකයන් ත්‍වීගන් හල්තේ චුල්ගන් හල්තේ වැඩට යන විට පෝසනාචිහාර චොරල් චජි අංශම්නිතා. ඒ කියන්නේ මේ වැඩබිම සේවකයන් චුල්ගන් හල්තේ කියන්නේ වැඩට යන විට පෝසනා කියන්නේ බස් එක හෝ උමම් දුම්රියට නගින්නේ නැහැ. තජි අංශම්නිතා. මේ ජී අන්තා කියන්නේ කරන්නේ නැහැ. ඒතකොට තතා කියන්නේ ඒතකොට චිහාචොරල් තදා කියන්නේ උමම් දුම්රියට නගිනවා නගින්නේ නැහැ කියන එක මේ කියන්නේ. එතකොට මේක තියෙනවා තෙජුන් කියතොල් ගේයින් සංචාරන මේ තෙජුන් කියතොන්ගේ භාවිතා කරනවා කියලා තියෙනවා මෙතන මේ තෙජුන් කියතොන් ඉනා ගේයින් සංයොන්චාරත් පොදු ප්‍රවාහන සේවය සහ පුද්ගලික වාහන. එතකොට මේකත් වැරදි. හතරේ කියනවා චික්චං ඉන්දරන් තෙබුබුන් බොහෝ විට හුවේසා තොන්ලේ දල්ගවා හම්කේ චොම්සිවල් මොක්සම් නිදා ඒක කිව්වා නේද? පැහැදිලිව කිව්වා. හරිද? ඒක පැහැදිලිව කිව්වා මෙන්න මෙතන මේ තියෙන 12යි ඉඳන් එක වෙනකන් කම්පැනියේ සමසේවකයන් ආයකට කන අවස්ථා ගොඩයි. ඒතර උත්තරේ 4. හරි. ඒතර මේකේ තෙත්ගි ටිකක් තියෙනවා. තෙත්ගි නම් මහ ගොඩක් නෑ හොඳේ. තෙත්ගි ටිකත් මේ අපි බලාගෙන යන්. ඒතකොට ඒකත් ඉවරයක් නේ. ඒතකොට පාඩම අවසන් කර හැකියි. හරි. බේම් බාන්න මෙතන තෙත්ගි චිමුන් කියන ප්‍රශ්න. ඒතකොට යොජා නම්ජා කියලා මේ දෙන්නේ කිනේ කාන්තාව සහ පිරිමියා කියලාද බලමු. මියොසියේ චොන්සිමල් මොගොස්සම් නික්කා කීයේ පැයට දහවල් ආහාරේ කෑවාද මේ අතීතෙන් තියෙන ඔත්නේ තියෙන්නේ. ඒතකොට කෑවාද යොල්තුසි බානේ මොගොස්සම් නිදා. යොල්තුසි බානේ මොගොස්සම් නිදා කියන්නේ 12 හමාරට කෑවා කියලා කියන්නේ. ඒතකොට බලමු උත්තරවල. බියෙන් 4 තියෙනවා යොල්තුසි බාන් කියලා. ඒතකොට උත්තරේ මේක. තිකේ බලමු. මෙතෙත් ගියම හරි ලේසි අපි ඉදිරියට කරනවා හොඳේ. ඉතින් ඉස්සරහට කොහොම කරනකොට ඔයාලට තේරෙයි ඔක එච්චර මහා අමාරු දෙයක් නෙමෙයි මේක ඉස්සෙල්ලා බෝරින් වගේ තමයි මුලදී දකින්නකොට. නමුත් ඒක බලලා බලලා මේ වුණාම නිකම්ම ලේසි. එතන මෙතන නම්ජා යොජා කියලා කාන්තාවන් දෙන්නෙක් ඉනවා. ඔනල් චොන්යෝගේ මෝ හම්නික්කා අද හවසට මොකද කරන්නේ? ඔනල් චොන්යෝගේ මොකද කරන්නේ? කොපි ෂොප් ඒසෝ චිංගුරල් මන්නස්සම්නිතා. කොපි ෂොප් එකේ ඉඳලා යහළුවා මුණ ගැසුණා. යහළුවා මුණ ගැසුණා කියලා කියනවා බලමු උත්තර හතරේ මොකද්ද දීලා තියෙන්නේ කියලා.
බේන් මෙතන තියෙනවා කොපි ෂොප් එකේ ඉඳන් යහලුවා මුණ ගැහිලා මේ 3 මේ ඇවිල්ලා එමාගල් තෙත්තා. ඒ කියන්නේ සංගීතයට සවන් දෙනවා. මේ ඇවිල්ලා චෙගල් ඉක්තා පොතක් කියවනවා මේ ඉරෝනාදා අවදි වෙනවා. එතකොට ඒව ගන්න බෑ කොහොමද? හරි. එතකොට මේකේ තියෙනවා 3 ඒකේ බලමු අපි මොකක්ද අහලා තියෙන්නේ කියලා. හරි. 3 කියනවා මේ යොජානම් ජයකෙත් කාන්තාව පිරිමි කෙනා ඕචොනේ මෝ හෙස්සම්නික්කා උදේවරුේ මොනවද කරේ කොංගොනේසෝ සංචෙක් හෙස්සම්නිදා උද්‍යානයේ ඉඳලා සංචෙක් හෙස්සම්නිදා ඇවිදීම කළා. ඒ කියන්නේ සංචෙක් හදා කියන්නේ අර ඇවිදිනවා සිරින අරබනවා. ඒ කියන්නේ පොඩ්ඩක් ඔය නිකන් නෝමල් ඇවිදිනවා කියන එක. ඒතකොට බේන් තියෙනවා මෙතන සංචෙක් කරනවා මේ නොරේරල් හදා ගීත ගායනා කරන මේක වැරදි. එතන මෙතන ඇවිල්ලා ෂැවරල් හදා නානවා. හරිද මේ ඇවිල්ලා ටෙලිවිෂනල් පොදා. ටීවී එක බලන නැත්නම් තරාමාරල් පොදා. ඩ්‍රාමා එකක් බලනවා. ওই දෙකම ගන්න පුළුවන් අපිට. 4 5 තියෙනවා උත්තර ප්‍රශ්න ටික. තාමල් තද්ගු පහතේකට සවන් දීලා මුරමේ අල්මජන් මේකට ගැළපෙන තේදබ් කෝරසිප්ෂෝ පිළිතුර තෝරන්න. හරි බලමු 4 5 මොකද්ද කියන්නේ කියලා. 4 අහන්නේ ප්‍රශ්නේ නම්ජා අහනවා මියොසියේ චුල්ගන් හම්නික්කා කීයේ පැයට චුල්ගන් හම්නික්කා වැඩට යනවාද කීයේ පැයට වැඩට යනවාද කීයේ පැයට වැඩට යනවාද එතකොට මෙයා කියනවා කීයේ පැයට වැඩට යනවාද කියලා කිව්වහම හරි කීයේ පැයට වැඩට යනවාද කියලා අහපුවාම බලමු අපි මොකක්ද දෙන උත්තරේ කියලා. මෙයා කියනවා මෙයිල් චුල්ගන් හම්නිද හැමදාම වැඩට යනවලු. වැරදීනේ. මේ කීයටද වැඩට යන්නේ කිව්වා හැමදාම වැඩට යනවලු. පෝසරෝල් චුල්ගන් හම්නිදා බස් එක මගින් වැඩට යනවලු. එහෙමයක් වෙන කීයටද වැඩට යන්නේ බස් එක මගින් යනවා. කීයටද වැඩට යන්නේ හැමදාම වැඩට යනවලු. එතකොට කීයටද වැඩට යන්නේ ආචිම් අහොප්සියේ චුල්ගන් හම්නිදා උදේ 8 පැයට වැඩට යනවා. එතකොට මේක හරි. මෙතන කියනවා කල්ලෝ සීහගෝ කච්චි චුල්ගන් හම්නිදා. කල්ලෝ මහත්මයා සමග එකට වැඩට යනවලු. එහෙමයි වෙන්නේ. නුගුහගෝ කිව්වනම් කවුරු එක්කද වැඩට යන්නේ කියලා ඒක අපිට කියන්න පුළුවන්. හරි. එතකොට අන්තිම එකේ බලමු ප්‍රශ්නේ අහනවා. පහේ නම්ජා. ඔදියසෝ චොන්යොගල් මොක්සම් නික්කා කොහේ ඉඳලා ඕදියේසෝ කියන්නේ කොහේ ඉඳලා චොන්යොගල් රාත්‍රී ආහාරය මොක්සම් නික්කා කෑවාද කොහේ ඉඳලා රාත්‍රී ආහාරය කෑවාද කොහේ ඉඳලා රාත්‍රී ආහාරය කෑවාද එතකොට උත්තර දෙන්න බලමු ඉල්ගුප්සියේ මොක්සම් නිතා 7 පැයට කනවලු එහෙම දෙයක් කිව්වේ නැහැ 7 පැයට කනවා කිව්වේ නැහැ කොහේ ඉඳලාද කෑවි කියලා නෙහුවේ පිබිම් පබල් මොක්සම් නිතා එතකොට පිබිම්පප් කියන්නේ මේක කෑමක් කොරියාවේ. ඒක කෑවලු. එළවලු බත්තයක් එළවලු බත්තෙක් කෑවලු. නෑනි. කිසුක්සායේසෝ මොක්සම්නිදා. කොහේ ඉඳලාද කෑවේ? නේවාසිකාගාරේ ඉඳලා කෑවලු. හරිනේ. පංජන් නිම්හගෝ මොක්සම්නිකා. ඒ කියන්නේ සුපර්වයිසර්ත් එක්ක කෑවලු. වැරදිනේ. එතකොට ඒකත් වැරදි. හරි. එතකොට ඔන්න අද පාඩම ඉවරයි. දැන් ඔයාලට මොනවා හරි එහෙම කියන්න තියනවද මොනවා හරි? ඒ කියන්නේ පාඩම සම්බන්ධව මොනවා හරි කියන්න තියනවද? හරි. ඔයාලට එහෙමනම් කියන්න මොකුත් නැත්නම් chat එකට දාන්න. එතකොට මට බලන්න පුළුවන්. සමහර කට්ටියට සිග්නල් නැති වෙන්න පුළුවන්. ඒක නිසා වයි ගැටලු වෙන්න පුළුවන්. ඒක නිසා මේ කතා කරන්න අපහසු නම් ඔයාලා නැවත නැවත රෙකෝඩින් එක බලන්න. රෙකෝඩින් එක බලනකොට ඔයාලට අදහස එනවා. එතකොට මේ තව මොනවා හරි එහෙම තියෙනවා නම් විස්තර මට කියන්න. එතකොට මට ඒ කට්ටිය ඔය කට්ටිය හැමෝම මට මේ මගේ WhatsApp එකට කතා කරන්න. හොඳේ WhatsApp එකට මැසේජ් එකක් දාලා දෙන්න. එතකොට මම දැනගන්න ඕනේ. හරි. එහෙනම් අදට අපි ක්ලාස් එක නවත්තමු. ඔයාලා හැම කෙනාටම තෙරුවන් සරණයි.